මන් සාමාන්‍යයෙන් දේවාලය තුළ වැඩසටහනක් කරන්නේ නැහැ. මම ඇවිල්ලා පුංචි විතාන මුදියන්සේ පරම්පරාවේ අවසාන පුරුකයා තමයි මම. අලු කුමාරට මම කතා කරලා මං කිව්වා තමට තව එක්කෙනා ඉන්නේ කතා කරන්න මං එයාට කතා කරන්නම් කිව්වා. Yaktini waring buka mal madu. Nada anda Swami. Nada Swami. අත්තලා මේ ගෑල්ලා මිට දැන් ලස්සන ඉන්නත් නැහැ. ඒවට තියෙනවා මහත්තයෝ වත් පිළිවෙත් ක්‍රම තියෙනවා. කතරගම පෙරහැරේ අවුරුදු 20ක් 25ක් තිස්සේ කතරගම පෙරහැරට සම්බන්ධ වෙනවා. අවසානයේ මැලේ පාගලා වස් මංගල්‍ය ඉවුරුනාට පස්සේ තමයි නැවත මේ දෙවලට පැමිණෙන්නේ. ඔය ගිනි පාදනකොට අමාරුවක් දැනෙන්නේ නැද්ද ඇත්තටම? මේ යටිපතුල් දෙක ජලයේ හා යන්න හා සමානයි. රාවණා විශ්වාස කරනවා. අනිවාර්යෙන් සිංහල පරපුරේ පළවෙනියා. රාවණ රජුරෝ තමයි මේ ගුරුකන් ශාස්ත්‍රයට මුල. මේ අවුරුදු 54ට දුම්පාණයක් මද්දසාරයක් මම කටේ තියලා නැහැ. යකෙක් වැහුණු කෙනෙක් යකාගේ වැඩ කරනවා මිසක් මිනිස්සු කරන වැඩ කරනවද? නිවසක ගිහිල්ලා ආරක්ෂාවක් කරනකොට අපිට අපේ ඔළුවට උඩින් පිගන් යනවා, බන්දේජ් විසි කරනවා, පෙරලනවා, බත් මුට්ටි විසි කරනවා. මනස දුර්වල මිනිස්සු ගාවටනේ ගොඩක් ඔය යක්කු පෙරේත වෙහෙන්නේ. මම ඒක අනුමත කරන්නේ නැහැ මහත්තයෝ. ඕන් ශ්‍රීරාම ඊශ්වර බක්ම සූරේන්ද්‍ර සරෝ දිෂ්ටි වාවා කියලා ඔහොම කතා කරන ඕක තමයි තියෙන්නේ. පළවෙනි වතාවට තමයි මේ මගේ ජීවිතේ පළවෙනි වතාවට මේක අල්ලන්නේ යක් බාන. ඔව් මේකේ නම යක් බාන. අවුරුදු 45කට 50කට ඉතින් අපේ තාත්තා පාවිච්චි කරා. මගේ අම්මා තමයි පත්තිනි අම්මා. ඔබතුමා ඔකදී භාවනා කරන්න යනවා. පුතේපතේ ධර්ම ගත්තට අපිට ගොඩක් මදි වෙනවා. අපිට තියෙනවා බාහිර බලපෑම්. ඔකඳ යනවා. ඔකඳ කියන්නේ කතරගම දේ හඳුරන්ගේ දේව ස්ථානය. මම උදේ 6ට නිරහරව මම වාඩි වෙනවා. හැබැයි ඉතින් මට සීයේ නැවතෙනකොට හවස 6-7 විතර වෙනවා. ඕනම වැඩක් මම අත ගහන්නේ මගේ නෝනගෙන් අවශ්‍යය අරගෙන. පළවෙනි වතාවට මම දෙන්නේ ඈ. අනේ වාසනාවන්තයි. ඒකේ තියෙන්නේ නරක මන්ත්‍ර. මේ පුත මම මෙහෙම තියන්නම්. ඒක පෙන්නන්නේ නැහැ ඔබට. YouTube එකට ගිහපු ගමන් වශී. වශී මුත්තා වශී තාත්තා වශී අම්මා වශී අක්කා වශී නැන්දි ඔක්කොම ඔය පරම්පරාවෙන් අත්තා මුත්තා පාවිච්චි කරපු මන්ත්‍ර පොතක්. මේ පුටුවේ වාඩි වුණොත් මේ පුටුවේ නැගිටින්න බැරි මන්ත්‍ර මගේ ළඟ තියෙනවා. රන් තැබිලි තෙල් වලින් හදපු වශී. ඕනම දෙයකට ගන්න පුළුවන්. තියෙනවා අපි මගේ ළඟ තියෙනවා මේ බුත ලෑල්ලක්. පාදයාත්‍රාගේ ස්වාමීන් වහන්සේලා උඩින් වාහනයක් ගියා. ස්වාමීන් වහන්සේලා 8 නමක් අපවත් වුණා. මම මේ කතා කරන මේ කතාවට රැවටෙන්න එපා. උතුම් කුල දෙවියෝ නල්ලත් පතිනි දෙවියෝ මధుරමා දෙවියෝ රකින් සෞසතපතිනි දෙවියෝ මනස්මානී යනු ගවේෂණාත්මක එක්තරා ගුප්ත වැඩසටහනක් වන අතර මෙම ඉදිරිපත් කරනු ලබන වැඩසටහනේදී සම්පත්දායකයා විසින් කරනු ලබන ප්‍රකාශ අනාවරණයන්ගේ පූර්ණ වගකීම ඔහු සතු වන අතර සමාජගත වන තොරතුරු සහ මධ්‍යන්ගේ හිමිකාරීත්වයද ඔහු සතු වේ. අයිබෝන් ප්‍රේක්ෂකයනි දැන් අද වැඩසටහන අපි වෙනස් විදිහකට කරන්නේ. දැන් මේක ඇතුලේ දේවාලය ඇතුලේ තමයි අපි ඉන්නේ. ඉන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුව කියන්නම් මේ වැඩසටහන අවසන් වෙනකම් බලන්න. Yaktini waring buka mal madu. Nada anda Swami. Nada Swami. Nada Swami. Ni jangan dah. අයිබෝන් අයිබෝය. ඉතින් කොහොමද? වරදක් නැහැ. ඉතින් හොඳින් කාලය ගත කරගෙන ඉන්නවා.
දැන් මේ අපි වැඩසටහන වෙනද පටන් ගන්නේ සාපේ ස්ටුඩියෝ එකේ. එහෙම නැත්නම් අපි වෙනම නිර්මාණය කරපු ස්ටුඩියෝ එකක තමයි අපි වැඩසටහන් කරගෙන ගියේ. එහෙමයි. මගෙත් මේ ප්‍රථම වතාව මේ දේවාලය තුල වැඩසටහන කරන්නේ. මම සාමාන්‍යයෙන් දේවාලය තුළ වැඩසටහනක් කරන්නේ නැහැ. නමුත් ඔබතුමාලා මේ ගවේෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන නිසාවෙන් පෞරාණික දේවල් සොයන නිසාවෙන් තමයි මම මේකට අවසරය ලබා දුන්නේ. ගුප්ත විද්‍යාව කියලා ගත්තාම මේකේ ඇතුලේ මේකේ හෙළ කාලිනම්ම පැවතගෙන එන එක. හැබැයි අද පඳුරකට පයින් ගහපුවාම ඕනි තරම් කපු යනවා. ඕනි තරම් ඇදුරු ඉන්නවා. ඒ ඇදුරු අතරේ ඔබත් ඒ පඳුර කිහිර වෙලා ඉන්න කෙනෙක්ද? මට එහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ මහත්තයෝ. හේතුව මොකද? සාමාන්‍යයෙන් අද කාලේ ගත්තම මේ තියෙනවානේ ක්‍රම තුනක්. එක පුරුද්ද, පළ පුරුද්ද සහ කෙල පුරුද්ද. ඔන්න මේ තුනෙන් තමයි ඔය යන්තර මන්තර ගුරුකම් කියන පැත්ත සම්පූර්ණයෙන්ම සකස් වෙන්නේ. මොකද මට අර තලයට වැටෙන්න ඕනේ නැහැ කියලා කිව්ව හේතුව මට પરම්පරාවක් තියෙනවා. මේ પરම්පරාවෙන් ආපු සීලුම් දේවල් මට අද මගේ ළඟ තියෙනවා. එතකොට මේ પરම්පරාවේ මගේ પરම්පරාවේ විශාල પરම්පරාවක්. ඉතින් මේ අවසානය තමයි මම. පරපුරේ අවසාන පුරුක. අවසාන පුරුක තමයි මම. මගේ પરම්පරාව ගැන ගත්තොත් මගේ අත්තා මුත්තා තාත්තා ඊළඟට හිටපු සහෝදරයොත් නැති වෙලා අවසාන වෙනකම් මම ඇවිල්ලා තියෙනවා. මම ඇවිල්ලා පුංචි විතාන මුදියන්සේ પરම්පරාවේ අවසාන පුරුකය තමයි මම. පුංචි විතාන પરම්පරාවේ අවසාන පුරුක හොයාගෙන ආවෙත් ඔන්න ඔය හේතුව පදනම් කරගෙන. මොකද මෙතුමගෙන් පස්සේ මේ ශාස්ත්‍රය කාට යයිද කියලා හිතා ගන්න බෑ. මොකද ශාස්ත්‍රයේ අවසාන කෙනා. හැබැයි අපි වාසනාවන්ත වෙලා තියෙනවා ඔබතුමත් එක්ක මේ සාකච්ඡාවත් එක්ක බඳුන් වෙන්න. එහෙමයි. තාම අපි කතාවට ආවේ නැහැ. මම දැන් එන්නම් කතාවට. මුලින්ම මම හරි ආදරෙන් මතක් කරනවා පසුගිය දවස්වල තිබ්බ කතරගම පෙරහැර. යොහුසුලුව වැඩ කරා. එහෙමයි. මම කතරගම පෙරහැරේ අවුරුදු 20ක් 25ක් තිස්සේ කතරගම පෙරහැරට සම්බන්ධ වෙනවා. මොකද මම විශේෂ කපු මහත්තුරු සීලොම දෙනා දන්නා දුරනවා. ගොඩක් දුරට පෙරහැරේ ගමන් කරලා ඒ මාසෙම පෙරහැරේ ගමන් කරලා අවසානයේ මැලේ පාගලා වස් මංගල්‍ය ඉවුරුනාට පස්සේ තමයි නැවත මම මේ දෙවලට පැමිණෙන්නේ. එතකම් මාසයක් පුරාවට වෙන්නේ කතරගම. මාසයක් පුරාවට කතරගම පේවීමෙන් ඊ타ත්ම භක්තියෙන් මොකද මම දෙවියන් බුදුන් දෙවියන් කෙරේ ඊ타ත්ම භක්තියෙන් වැඩ කරන කෙනෙක්. ඉතින් බුදුන් මුල් කරගෙන දෙවියන් ඉසමුදුනේ තබාගෙන තමයි මගේ රාජකාරී සියල්ලක්ම පාන්දර 4ට මේ දෙවල විවෘත වෙනවා. පාන්දර 4ට විවෘත වෙනවා. බුදුන්ගේ රාජකාරී කටයුතු ඉවර කරලා එතන ඉඳන් 6 වෙනකන් මේ දෙවලේ තේවාව කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ බුදුන් මුල් කරගෙන දෙවියන් ආශිර්වාද ලබාගෙන මගේ උතුම් අම්මගේ පිහිට ලබාගෙන මම යන මිනිසෙක් නිසා අර කටයුත්ත මං ඉතාමත්ම ඕනාකමින් තමයි සම්පූර්ණ මේ වෙනකන් කතරගම මැලේ කියන්නේ මේ ලෝකයක් බලාපොරොත්තුෙන් ඉන්නා වූ ලෝකයක්ම ප්‍රසිද්ධ මැලයක්. මේ වෙනකන් මම මැලේ පාගලා තියෙනවා. හැබැයි මගේ යටිපතුල් දෙකේ දිය බුඹුලක්වත් දාන්නේ නැහැ. වතුරේ ගමන් කරන විදිහට මම ගමන් කරනවා. අපහසුතාවය දැනෙන්නේ කිසිම අපහසුතාවයක් මට වෙන මේ වෙනකන් නැහැ. දැන් මේ තිබෙන්නේ ඔය සීලෝම දේවල් ඔය මැලේ සම්බන්ධව කටයුතු කරන්නා වූ මේ සීලෝ දේවල්. මේ කියන්නේ මේ ඔබතුමාර ගියපු අවුරුදු ගානට අවුරුදු ගානේ කතරගම දේවාලයේ ගිනි පෑගීමේ සංවිධායක ඉතින් ඒ වගේ රාජකාරී කටයුතු ගොඩාක් කරගෙන යනවා. මට දැන් මේ ලොකු ප්‍රශ්නයක් මට එදා ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක් මම කතා කරන්න ඕනේ. ඒ තමයි මේ කතරගම දේවාලයේ ගිනි පාගන එක. අපි දක්න සමාජ මාධ්‍ය තුලින් මියුසික් දාලා ඒක Facebook වල අප්ලෝඩ් වෙනවා. ඒකම දැන් මේ ඔය ගිනි පාගනකොට අමාරුවක් තේන්නේ නැද්ද ඇත්තටම? නෑ මාත්‍ය දැන් ඔය මේ කතරගම කියන්නේ ඊටාත්ම පුරාවෘත්තයක් තියෙන දේවස්ථානයක් නේ. මේ ලංකාවේ තියෙන හොඳම ප්‍රසිද්ධ සහ ලෝකයක් පිළිගත්තු දේවාලය තමයි කතරගම දේවාලය. ඔය කතරගම දේවාලයේ පුරා වෘත්තියක් තියෙනවා. ඒකේ ඒ පුරා වෘත්තිය මම සටහන් කරන්නේ නැහැ. නමුත් ඔය කතරගම දේවාලයේ පොඩි දේවාල ස්ථානයක තමිල් ඒ සාමි පූජකවරිය තමයි ওই දේවාලයේ මුල පුරලා තිබෙන්නේ. මොකද ඔය කතරගම දේවාන්දරගේ ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඒ ඉතිහාසයේ නම් මට අවශ්‍යයක් නැහැ. මම ඒක පවසන්න ඕනේ නැහැ මට. ඒ කතා කරන්නේ දීර්ඝ සාකච්ඡාවක් කරනවා. ඉතින් ඒ නිසා ඔය කතරගම දේවාලයේ ඔය හිටපු පිරිස සිංහලයකට වාර දීලා තියෙනවා. සිංහල කෙනෙකුට ඒ කතරගම ඉන්න සිංහල කෙනෙකුට බාර දුන්නා. එදා ඉඳන් ඒ සිංහල විදිහට ඔය කතරගම දේවාලයේ සියලුම කටයුතු සිදු වෙන්නේ. මොකද ඒ කාලේ ඔය දැන් තිබෙන මහ දේවාලයේ ඉදිරිපිට පොඩියට අඟුරු ටිකක් දාලා බාර් එකට තමයි ඔය තමිල් කෙනෙක් ඔය අග්නි පූජාව කරලා තියෙන්නේ. බාරයක්. එයාගේ බාරයක්. ඒ අග්නි පූජාව කරලා ගිනි පාගලා අග්නි පූජාව ඒ ඇතුළේ කරපු එක තමයි දැන් එන විශාල විදියට සියලුම දෙනාට බලා ගන්න පුළුවන් විදියට සියලුම දෙනාට ප්‍රසිද්ධ වෙන විදියට දැන් මේ පෙරහැර මංගල්‍ය ඉවර කරලා 11 වෙනි පෙරහැරේදී අනිවාර්යයෙන්ම මැලේ තරණය කිරීමක් කරනවා. දැන් මේ ඕනිම කෙනෙක්ට ගින්න පා ගන්න පුළුවන්.
මහත්තයෝ ඉතින් ඔය ඔබතුමා නිකන් අඟුරු ටිකක් පුච්චලා අඩිය තියලා බලන්නකෝ. පිච්චෙනවනේ. අනිවාර්යෙන්ම. මොකද ගින්නක් කියන දේ මේ අපේ මේ විශ්වයත් එක්කම තිබෙනවා මේ අග්නි පූජාව. අනිවාර්යයෙන්. අග්නි පූජාව කරනවා අඩුම ගානේ 3 මාසයක් පේ වෙන්න ඕනේ. මස් මාංශ වලින් වැළකෙන්න ඕනේ. කිලිකුණු වලින් වැළකෙන්න ඕනේ. වැළකලා අග්නි දෙවියන්ට අපි බාරයක්කාරයෙක් වෙලා අපි කතරගම දේහාඳුරන්ට බාරයක්කාරයෙක් වෙලා අපට කිසිම කරදරයක් බාධාවක් වෙන්නේ නැතුව මේ තරණය කරගන්න සත්‍ය දෙන්න කියලා අපි උන්වහන්සේලාගේ සත්‍ය ඉල්ල ගන්න ඕනේ. හැබැයි ඒක ලැබෙන්නේ එයාගේ වත් පිළිවෙත් හැටියට. පිච්චෙන්නේ නැත්තේත් නෑ. කිලි කුණු වලින් අනිවාර්යයෙන්ම පුරවාගෙන මැලේට අඩිය තිබ්බොත් එහෙම කෙනෙක්ගේ පිච්චීමක් වෙනවා. නමුත් වත් පිළිවෙත් ටික හරියට රැකගෙන වත් පිළිවෙත් විදිහට දෙවියන්ගේ ආශිර්වාදයේ අනුව බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයේ අනුව ගියොත් කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ යටිපතුල් දෙක ජලය හා යන්න හා සමානයි. පුදුම ආස්කමක් තියෙන්නේ. මම දැන් අහන්නම්. গুপ্ত විද්‍යාව කියන්නේ මොකක්ද? මත්යෝ ගුප්ත විද්‍යාව ගැන කතා කරොත් මේ ගුප්තයක්නේ. ගුප්තයක් කියන්නේ පේන්නේ නැති. නොපෙනෙන බලවේගයක්. ඒතර මේ නොපෙනෙන බලවේගයේ තිබෙන්නේ මේ විශ්වයත් එක්ක. මේ විශ්වයේ තිබෙනා වූ විශ්ව මාතාවගේ බලයත් සහ මේ විශ්වයේ තිබෙනා වූ ගෝලාකාර දේත් එක්ක තමයි මේ අපේ ගුප්ත පැත්තේ යන්නේ. මොකද අපි මේ කියන වචනේ අපි කියන්නා වූ වචනේ අර්ථය සහ අපේ කටින් පිටවෙන්නා වූ මේ අකුරු සම්බන්ධ වල හැදෙන්නා වූ දේන් තමයි මෙන්න මේ ගුප්ත බලවේගය කියන එක හටගන්නේ. එතකොට මේ අපි කියන දේ තමයි අන්න අර විශ්වයට මුදා හැරෙන්නේ, විශ්වයේ ආකාශය ලැබෙන්නේ, විශ්වයේ බලය ලැබෙන්නේ මේ අපි කියන්නා වූ දේවල් වලින්. විශ්වයේ බලය ලැබෙන්නේ, විශ්වයේ ආකර්ෂණය ලැබෙන්නේ. විශ්වය ගැන කතා කරේ. රාවණව විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම සිංහල පරපුරේ පළවෙනියා රාවණ රජුරෝ තමයි මේ ගුරුකන් ශාස්ත්‍රයට මුල. රාවණ රජුරෝ තමයි ඉස්සෙල්ලම දඩුමරණක් හදලා වෙලාව වලලා වෙලාවට හෝරාවට ගමන් කරේ. එතකොට එතුමා තමයි ඔය ඉන්දියාවේ පුරාවෘත්තයක් තියෙනවානේ. අනිවාර්යයෙන්ම. අග්නි ශරේ නිමලා එතකොට ඔය මේ කුමාරිකාව දඩුමරණේ දාගෙන ලංකාවට ගොඩ වැහැලා ලංකාවේ තියාගෙන ඔය ලොකු විකාශයක් කරානේ. ඒක ඔක ඉතින් සාමාන්‍යයෙන් අපි හැම කෙනාම දන්න දෙයක්. ඉතින් රාවණ රජුරෝ කියන්නේ මේ ගුරුකම් පැත්තෙන් ගත්තොත් අදටත් රාවණ රජුරුවන්ගේ ගුරුකම් ඉතා බලවත්. හැබැයි අපේ මිනිස්සු විනාශ කිරීමක් කරනවා. විකෘති කිරීමක් කරනවා. නමුත් මේ රාවණ රජුරෝ ගත්තොත් මේ රාවණ රජුරුවන්ගේ රජ කාලයේ පටන් පැවතෙන්නා වූ මේ ගුරුකම් ශාස්ත්‍රයේ අදටත් වැඩ ගන්න පුළුවන්කම තියෙනවා. හිරුත් එක්ක වැඩගත්තේ හිරුගෙන් ශක්තිය ගත්තේ රාවණ. තාරකා දොරටු එහෙම නැත්නම් තාරකා එක්ක ගනුදෙනු කරේ රාවණ. හෙළ ඉතිහාසයට උරුමකම් කියන මේ গুপ্ত විද්‍යා ශාස්ත්‍රයේ හෙළ වෙදකම සියල්ල හෙව්වෙත් රාවණ. ඔබත් ජ්‍යොතිෂයත් කරනවා. අනිවාර්යයෙන්ම. ජ්‍යොතිෂයේ ලොකු හෙළිදරව් කීපයකුත් අද ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. අනිවාර්යයෙන්ම. මොකද මම මේ වෙනකන් ජ්‍යොතිෂයේ පැත්තෙන් ගත්තා වූ කරුණාකාරණා හෙළ කරපු කරුණාකාරණා මේ වෙනකොට අස්මනා අපිට සාර්ථක වෙලා තියෙනවා. ඒ හොයාගත්තු තොරතුරුත් එක්ක. ඒ කියාපු දේවල් මේ වෙනකොටම අනාවේක දුන්නු දේවල් මේ වෙනකොට සාර්ථක වෙලා තියෙනවා. මොකද මම අනාවේකයක් කියන්නේ මහත්වෝ ආවට ගියාට නෙමෙයි. මම අනාවේකයක් කියන්නේ මිනිසෙක් මගේ පැත්තට ආකර්ෂණයක් ගන්නට නෙමෙයි. නමුත් කේන්ද්‍රයක් පරීක්ෂා කරනකොට ඒ කේන්ද්‍රයේ තිබෙනා වූ සියලුම දේවල් ඒ සියලුම දේවල් හරියට පරීක්ෂා කරලා තමයි අනාවේකයක් හරියනව දෙන්නේ. මිනිසෙක් මරනවා නම් උඹ අහවල් දින්නේට මෙන්න මේ දෙයින් වෙනවා. උඹ බේරියන් බේරෙන්න පුළුවන් නම් උඹ මේකෙන් බේරියන් කියලා කියන්න පුළුවන් කමක් මට තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ ශාස්ත්‍රය තුල දැන් මේම හිටියටත් මම තරුණයක් නැහැ. නේද? නෝනේ මට දැන් අවුරුදු 54යි. ඉතින් පේන්නේ තරුණෙක් වගේ. ඉතින් මම යන ප්‍රතිපත්තිය බොහොම හොඳයි. මොකද මම මගේ ළඟ මද්‍යචාරය නැහැ. දුම්පානය නැහැ. බොන්නේ අප්පේ. මේ අවුරුදු 54ට දුම්පානයක් මද්‍යචාරයක් මම කටේ තියලා නැහැ. ෂා හොඳයි. බුලත් ටිකක් කන්නේ නැහැ. නමුත් මම කරන දේ මම වත් පිළිවෙත් ඇති කරනවා කියලා මම මුලින්ම ඔබතුමාට පැවසි ඒකයි. හරියට කරනවා. හරියට බලනවා. කේන්ද්‍රය පරීක්ෂා කරොත් මහත්වෝ කේන්ද්‍රයක් ඕනම කෙනෙක් පරීක්ෂා කරනවා. පරීක්ෂා කළා මෙන්න මේ අපලේ තියෙන මේ අපලට මේ දේ කරගන්න. එච්චරයි. නමුත් අර මිනිස්සයා કોઈ මොනවද දන්නෙත් නැහැ, කිසි දෙයක් දන්නෙත් නැහැ, කරන්නේ මොකද්ද කියලාවත් දන්නෙත් නැහැ. නමුත් කේන්ද්‍රය කියන දේ මහත්වෝ මිනිස්සයා ඉපදුණු තැන සිට මිය යන තාක්කායේ කේන්ද්‍රයේ තිබෙනා වූ දේවල් ඊටාම බලගත් සම්පන්නයි වටිනවා. හරියට කර බලා ගන්න ඕනේ. කේන්ද්‍රයක් නැති මිනිහෙක් ඉන්නවා නම් කේන්ද්‍රය හදා ගන්න ඕනේ. කේන්ද්‍රය හදාගෙන තමන්ගේ ජීවිත කතාව
ජීවිත කතාව සම්පූර්ණම කේන්ද්‍රයේ තියෙනවානේ. අනිවාර්යයෙන්ම තියෙනවා. ඉපදෙන්නේ ග්‍රහයොත් එක්ක. ග්‍රහ 9 දෙනෙක්. මව් කුසෙන් එළියට එන්නේ ග්‍රහ 9 දෙනෙක් එක්ක. මේ ග්‍රහ 9 දෙනා ලබන්නා වූ ග්‍රහය තමන්ගේ නීච භාවයට පත් වුණොත්, තමන්ගේ ඒ ග්‍රහයකින් ඇතිවෙනා වූ අපලෝපද්දට පත් වුණොත්, මොකද මේ අකාලේ දරුවෝ මිය යන්නේ? මොකද මේ අකාලේ මිනිස්සු මැරෙන්නේ? මොකද මේ අකාලේ වෙඩි කන්නේ? මත්පැන් වලට හැබ්බැහි වෙන්නේ, බීඩි සිගරට් වලට හැබ්බැහි වෙන්නේ. මොකද මේ තමන්ගේ ග්‍රහ චක්‍රය අනුව. ඉතින් මේ ග්‍රහ චක්‍රයේ හොඳ කවැත්තට තියෙනවා නම්, මේ ග්‍රහ චක්‍ර හොඳ තියෙන මිනිස්සු තමයි අද රජ කරන්නේ. අනිවාර්යයෙන්ම. ඒකද ඔබ ගාවට ඔය කෝටිපති ව්‍යාපාරිකයොත් ඇවිල්ලා ඉන්නේ. අනන්ත අප්‍රමාණයි. දැන් මේ දේවාලයට ආවට පස්සේ දැන් ප්‍රේක්ෂකයෙක් හිතනවා ඇති ඇයි දේවාලත් එක්ක මේ ගනුදෙනු කරන්න කියලා. මේ গুপ্ত විද්‍යා කතා බහක් නිසා ඒකට සුසුම් ස්ථානයක් තමයි දෙවියන් වැඩ ඉන්න තැන, දේවාලය වුණා වගේ. දෙවියන් වැඩ ඉන්න තැන ඉඳලා මේ කතාව, මේ গুপ্ত විද්‍යා රහස්, මේ গুপ্ত විද්‍යා හෙලිදරව් ටික ඔබට ගේන්න හිතුවා. මේක අපි ගවේෂණයක් ඔබට මුලින්දම අපි කිව්වා වැඩසටහන් කිහිපයක් අපි මේ වෙනකොට සමාජ මාධ්‍ය තුල පුරා ප්‍රචලිත කරලා තියෙනවා. ඒකෙදි අපි කතා කරේ මේක ගවේෂණයක්, මේක තුල ඉන්න පරපුර රැකගෙන යන කට්ටිය. හැබැයි මෙතුම ඇවිල්ලා මෙතුම පරපුරේ අවසාන පුරුක. මෙතුම පස්සේ කුමක් වේද කියන එක දන්නේ. හැබැයි ඊට කලින් අපි මේක තුල තියෙන නොදුටු රහස්, නොදැක්ක රහස් ගැන කතා කරන්න ඕන නිසා තමයි අපි මෙතුමව සම්බන්ධ කරගත්තේ. දැන් මේ ජ්‍යොතිෂය ඇතුලේ මිනිස්සුන්ගේ අනාගතය කියලා කියනවා ඔබතුමා අනාවැකි කිව්වා කියලා කියනවා. අද අපි අවසානට අනාවැකි කියනවද මේ රට තුල වෙන්න යන සිද්ධිය? අනිවාර්යයෙන්ම. නැත්තම් දැම්මම කියලා දානවද? ඔබතුමා කැමති නම් මට ඒක මම යෝජනා කරන මේක අපි අවසාන වෙනකන් ප්‍රේක්ෂක ඔබ බලාගෙන ඉන්න විශාල හෙළිදරව් කිහිපයක් ඉදිරියට එන්න තිබෙනවා. යක්කුත් එක සෙල්ලම් කරනවනේ. අනන්ත අප්‍රමාණයි. ඔය සෙල්ලම් කරන් යනකොට කොයි වගේ දේවල්ද වෙන්නේ බාධක? යක්කු කියන්නේ යකානේ. හැබැයි ඉතින් ඔය කියන තරම් කලුත් නැහැ නේද? යකා මෙල්ල කරන්න පුළුවන් දේවල් තියෙනවා. යකෙක් සාමාන්‍යයෙන් ගත්තොත් ගොඩාක් දුරට අපි නිකන් හිතමුකෝ කළු කුමාරයා. එහෙම නැත්නම් කඩවර. දැන් කඩවර ගත්තොත් කඩවර 68 කට්ටුවක් තියෙනවනේ. එතකොට කළු කුමාරයා ගත්තොත් කළු කුමාරයා 7 කට්ටුවක් තියෙනවනේ. ඉතින් ගොඩාක් දුරට මෙන්න මේ යක්කු වැහෙන්නේ ස්ත්‍රීන්ට පමණයි. හේතුව ස්ත්‍රීන්ට ආලේ යක්කු. කළු කුමාරයා කියන්නේ යකෙක් නෙවෙයි. කුමාරයෙක්. මේ කුමාරයෙක් කියන්නේ අපේ නොපෙන බලවේගයක්. කුමාරයෙක්. එයාගේ ජීවිතය කතාව ගත්තාම කළු කුමාරයා කියන කෙනා කුමාරයෙක්. ඒ කුමාරයා ලෝභ වෙනවා ලස්සන ගෑනු දරුවන්ට. ආසයිනවා. එයා මරණයෙන් පස්සේ කළු කුමාරයෙක් හැටියට කුමාරයා හැටියට කළු කුමාරයාගේ නම පට බෙදගෙන එයා ගෑනු මේ ඔය තරුණ ළමයි, එතකොට හැඩරුව ඉන්න ළමයි, පිරිසිදු ඉන්න ළමයිට බොහොම කැමතියි. මාර වැඩක් නේ. දැන් මම මේක කියන්නේ හේතුව තමයි දැන් අපි මිනිස්සුනේ අපි මරණයටපත් වෙනවා. ඔව්. මරණයටපත් වුණාට පස්සේ අපි දැකලා තියෙනවා සමහර කට්ටිය කියනවා අපේ ආච්චි අම්මා එනවා, සීයා එනවා කියලා. ඒ වගේ චරිතයක්ද කළු කුමාරයා කියන්නේ? සාමාන්‍ය නැහැ. මෙයා ඇවිල්ලා දේවත්වයෙන් ඉන්නා වූ යක්ෂ පැත්තක්. යක්ෂ පැත්ත. දේවාලෙන් ඉන්නව කළු කුමාරයා. කළු කුමාරයා. ඒ කියන්නේ යක්ෂ පැත්තක්නේ. මොකද එයා ගොඩක් දුරට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මහත්තයෝ කළු කුමාරයා තරුණ ළමයෙකුට වැහුනොත් එයාගේ මහපට ගිල්ලෙන් තමයි පටන් ගන්නෙ. මහපට ගිල්ලට තමයි ඉස්සෙල්ලා මාස වෙන්නේ. මහපට ගිල්ලේ දැන් සම්පූර්ණ සර්ව පංචස්කන්ධයට ඇතුල් වුණාම එයාට පිරිමි කෙනෙක් එක්ක ඇසුරු කරන්න බෑ. හරියට හරි. තේරුණාද? ඊළඟට පිරිමි කෙනෙක් එක්ක ඇසුරු කරන්න බෑ. Taman තනියෙන් ඉන්න ඕනයි, තමන් තනියෙන් කාමරයක ඉන්න ඕනයි, විවාහ ජීවිතය ගැන හිතන්න බෑ, දරු සම්පත් නැහැ. අනිත් එක අරයට අවශ්‍ය දේවල් තමයි කන්නේ බොන්නේ. ඉතින් ඒ වගේ නොඑක ආකාර විප්‍රයාස තියෙනවා. දැන් අද කාලේ ගත්තම ඔය නොඑක ආකාරයේ ගුරුනාන්සලා ඔය කළු කුමාරයා ගැන නොඑක් දේවල් කියනවනේ. ඒවා ඉතින් අර සමානෙන් අසපුරුද්දක් තියෙනවනේ. ඒ කියන්නේ අර ඇහෙන දේෙන් අපි කියන දේවල් තියෙනවා. අන්න ඒ වගේ එක පිළිවෙත් තියෙනවා. නමුත් කළු කුමාරයා කියන කෙනා හරියට තමන්ගේ ඇඟට ස්ත්‍රියගේ ඇඟට ඇතුල් වුණොත් ඒ කළු කුමාරයාට පිරිමි පෙන්වන්නම බෑ. දැන් මම සත්‍ය කතාවක් කියන්න තමයි ඔබතුමාට යන්නේ. මේ ප්‍රථම හෙලිදරව් ඔබතුමාට කියන මේක සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා මේ කතාවේ. එක් පුද්ගලෙක් මට කාරණාවක් කියනවා කාන්තාවක්. ඒ මම දන්න හිතවත් කෙනෙක් හරහා මට එන්නේ තොරතුරු. ඇය දකින්නවලු ඇය උදේ නැගිටිනකොට පපුව සූරලා තියෙනවා. ඇගෙන් තව ටිකක් විස්තර අහගෙන යනකොට ඇය කියනවා එදා රෑ ඇය තනි වෙලා හිටියේ. ජනේලෙ ගාවින් දොර ගාවින් කෙනෙක් ඇවිල්ලා අතවන්නවලු.
හැබැයි මූණ හරියට පේන්නේ නෑලු. හැබැයි ඇයගෙන් තව ටිකක් ප්‍රශ්න කරලා ඇහුවා මේ ඉගෙන ගත්ත සහ මේ ගවේෂණය කරපු කාරණා පදනම් කරගෙන තොරතුරු විමසුවට පස්සේ රෑ තනියම තමන්ම ස්වයං වින්දනය කියන්නේ ඒක ධාතු පිට වෙනවලු. ඉතින් මේ මොකක්ද කියලා අර ඉගෙන ගත්ත කරුණුත් එක්ක හොයලා බලනකොට ඒ කතාව සම්පූර්ණ නැත්ත මහත්තයෝ. මොකක්ද ඒ කතාව ගොඩාක් මේ සම්පූර්ණ නැත්ත. ඒ ඇත්ත කියන්නේ මම ඒක සම්පූර්ණ වගේ කියනවා. හේතුව මොකද? මෑත කාලේදී පිරිමි කෙනෙක් සහ හොඳ තරුණ ළමෙක් ආවා මාව මුණ ගැහෙන්න. මම පැත්ත කියන්නේ නැහැ. නමුත් ඒ ස්ත්‍රිය හොඳ ලස්සන තරුණයෙක් යාළුවෙක් එක්ක තමයි මාව ගැන දැනගෙන මගේ දෙවලට ආවේ. ඇවිල්ලා මම එයාගේ කතාව ටිකක් ඇහුවා. පස්සේ මට එයා පෙන්නුවා මේ කකුල් වල ඇඟිලි 3ක පාරවල් තියෙනවා. පිටේ පාරවල් තියෙනවා, කොන්දේ පාරවල් තියෙනවා. මට පෙන්නුවා. ඉතින් ගොඩාක් දුරට මෙයා සාමාන්‍යයෙන් ගත්තම පිරිමිත් එක්ක ඇසිරෙන්න බෑ මෙයාට. හැබැයි එළි වෙනකොට එයාගේ ඇඟි වස්ත්‍රය පව නැති වෙනවලු. එළි වෙනකොට. ඒ කියන්නේ එයා සම්පූර්ණයෙන්ම අර කලකුමාරයාගේ බලයට අහු වෙලා. ඒ වගේ තියෙනවා. මම දැන් ඒක විද්‍යාත්මක පැත්තෙන් කතා කරන්න. ඒ සූරගත්ත දේ සීරුවනේ. හරි. ඇඳිවත නැති වුණානේ. මං කිව්වොත් ඒක මානසිකව යම් කිසි කෙනෙක්ට ඇති වෙන බලපෑමක් මත ඒ වෙලේ එයා හිතනවා මම මේක තනියම කරේ මම කවුරුහරි කෙනෙක් ඇවිල්ලා කරේ කියලා සිතුවිල්ලක් උත්පාදනය කරගෙන ඇය විසින්ම සූරා ගැනීම සිදු කරනවා විය හැකි නේද? නෑනේ මහත්තයෝ එහෙම වෙන්න විදිහක් නෑනේ. මේක වෛද්‍ය විද්‍යාවෙන් කවුරුහරි කිව්වා. වෛද්‍ය විද්‍යාවෙන් නම් දැන් ওই පාරවල් ගහනවනේ. නේද? නමුත් නොපෙනෙන බලවේගයක් තමන්ගේ සර්වපංචස්කන්ධයට හැටගත්තාම ඇතුල් වුණාම මේ එයාගේ පියවිසියක් තියනවද? පියවිසියක් නෑ. යකෙක් වැහුණු කෙනෙක් යකාගේ වැඩ කරනවා මිසක්කා මිනිස්සු කරන වැඩ කරනවද? නෑ. කවදාකවත් එහෙම වෙන්න බෑ. මොකද බලවේගයක් තමන්ගේ ශරීරයේ ඇතුළට ගාවට පසුව ඒ බලවේගයට ඕන විදිහේ තමයි හැසිරෙන්නේ. නම් ඔය කළු කුමාරයා වැහුණු ස්ත්‍රීන්ට තමන්ගේ ඇකට තමන්ගේ ළඟ ඉන්න කෙනා තමන් ළඟට එනවා විදිහට එයාට දැනෙනවා, පේනවනේ. මානසික බලපෑමක් මානසික බලපෑමක් නැහැ. මානසික බලපෑමක් කියලා මිනිස්සු ඔය කටකතා මතමතාන්තර හදනවා. නමුත් මේ ගුරුකම් ශාස්ත්‍රයේ පැත්ත ගත්තම ගුරුකම් පැත්තෙන් බුද්ධ විද්‍යාව පැත්ත ගත්තාම මේකේ මුල ඉඳන් මේ වෙනකොට මිනිස්සු හොල්මන් කියන දෙයට බය වෙච්ච, ඒ වගේම හොල්මන් වලට අහු වෙච්ච, හොල්මන් වලින් වැටෙන්නා වූ කතා කියන්නේ මම අත්දැකීම් ලැබලා තියෙනවා. නිවසක ගිහිල්ලා මමයි මගේ නෝනයි නිවසක ගිහිල්ලා නිවසේ ආරක්ෂාවක් කරනකොට නිවසේ අපිට අපේ ඔළුවට උඩින් පිගන් යනවා, බන්දේජ් විසි කරනවා, පෙරලනවා, බත් මුට්ටි විසි කරනවා. ඒ කියන්නේ කවුරුත් කවුරුනේ ඔටෝ නිකන් විසි වෙනවා. අපි යක්කුන්ට පෙරේතුන්ට මල පෙරේතුන්ට කතා කරනවා. කතා කරනකොට අර නොයෙක් ආකාරයේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ මගේ මේ වයසට ඇටියට මට බොහොම අත්දැකීම් තියෙනවා. ඔය විද්‍යාව පැත්තෙන් ගත්තොත් මානසික ලෙඩක් කියන්නේ මාත්තු මේ හිතන්නකෝ මානසික ලෙඩක් කියන්නේ පිස්සු. යකෙක් වහනොත් පිස්සුවක් හැදෙන්නේ නැහැ නේ. මල පෙරේතෙක් වහනොත් පිස්සුවක් හැදෙනවද? නෑ. පිස්සක් විදිහටත් යකාගෙන් වැහෙන කෙනා යකාගේ හැසිරෙන විදිහට තමයි හැසිරීමක් වෙන්නේ. එතකොට පිස්සයි යකයි අතර දෙකයි යකයි වෙන මිනිහ අතර ලොකු වෙනසක් තියෙනවා. හරි. දැන් මේක මේ සමාජින් කෙනෙක්ගෙන් යොමු වෙන ප්‍රශ්නයක් මේක. දැන් සමාජින් කෙනෙක් කිව්වොත් මෙහෙමයි විරාජ මේ ප්‍රශ්නේ අහන්න උරත්න තිලක මහත්තයාගෙන්. ඒක අහන්න සුසුම කෙනා ඔබතුමා. ඒ නිසා ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ යොමු කරන්න කියලා කිව්වොත් ප්‍රේක්ෂකෙක්. මෙන්න මේ විදිහට. දැන් කෙනෙක්ගේ අම්මා නැති වෙලා ඉන්නවා. හැබැයි අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ හරි ආදරේ. හැබැයි අම්මට සලක ගන්න බැරි වෙනවා. අවසානයේ අර අම්මා මැරිලා ගිහිල්ලා ආපහු එනවා කියලා කියනවා. හැබැයි ඔය ඇවිල්ලා ඉවලා දරුවට කරදර කරනවා, දරුවගේ ඇඟට එනවා කියලා කියනවා. අම්මට අවශ්‍ය දේවල් ඉල්ලනවා. ඔතනදී සමහර පුද්ගලයෝ යොමු කරන ප්‍රශ්නයක් මම මානසික ප්‍රශ්නයක් යොමු කරා වගේ. ඔව්. අම්මට ආලේ කරපු නිසා මනසෙන් ඇති වුණ අම්මට මම ආදරේනි කියලා. ඒ ඇති වුණු ආදරෙත් එක්ක මේ ළමයා හිතා ගන්නවා අම්මා ඒ කාලේ ජීවත් වෙලා ඉන්න කාලේ හැසිරුනේ මේ විදිහටනේ කියලා. ඒ චිත්ත රූපයන් ඒ දේවල් හිතේ මනසෙත් රඳවගෙන එහෙම හැසිරෙනවා විය හැකි නැද්ද? මනස දුර්වල මිනිස්සු ගාවටනේ ගොඩක් ඔය යක්කු පෙරේතෝ වැහෙන්නේ. මම ඒක අනුමත කරන්නේ නැහැ මහත්තයෝ. මනස දුර්වල මේ කට්ටියට යක්කු පෙරේතෝ වැහෙනවා. නමුත් ඒක මම අනුමත කරන්නේ නැහැ. හේතුව මොකද්ද? සාමාන්‍යයෙන් නිවසක බොහොම ආදරයකින් බැඳීමකින් ඉන්නේ. නිවසේ අම්මා තාත්තා දරුවෝ ඒ සියලු දෙනා බොහොම ආදරයෙන් සහ බැඳීමකින් තමයි ඉන්නේ. සමහර විට ඔය කියන විදිහට දැන් තමන්ගේ
ආත්මය නැතුණා කියන්නකෝ. ඒ ආත්මය ගැන ඒ නැති වෙන වෙලාවට Tamanට පහළ වෙනා වූ සිතක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ පහළ වෙන සිතක් තියෙනවා. ඒ පහළ වෙන සිත අනුව Taman අනේ මගේ මේ පවුල, මගේ මේ දරුවෝ අනිත් එක තමයි ඒ දෙව මේ භූමිය දෙවියන් ඉන්නා වූ ස්ථානයක්, බුදුන් ඉන්නා වූ ස්ථානයක් ඇටියට තියෙන්න ඕන. දෙවියන් බුදුන් වැදගෙන තමන් වත් පිළිවෙල රැකගෙන තමන්ගේ ආත්මයේ චුතිත වුණොත් ඒ ආත්මයේ බැල්ම අර දුප්පත්ව ඉන්නා සහ අර වැටිච්ච කෙනාට අත දෙන්න, හිත දෙන්න අන්න ඒ සීමාන්තර ගමන් කරනවා. ඒක ඥාතිය. ඥාති බලයක්. ආරූඪය. යක්කුත් එක්ක සෙල්ලම් දාන රත්නතිලක මහත්තයෝ. ඔබතුමා මේ වැඩේට බහිනකොට එහෙම නැත්නම් යක්කු එලවන්න බහිනකොට ඔය හැම යකෙක්ම හරි බයයි. හේතුව මම කියන්නම්. ඔබ මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැතුව, මස් මාංශ අනුභව කරන්නේ නැතුව ඒ පිළිවෙත් ටික හරියට ගිහිල්ලා තියෙන නිසා අපි අහලා තිනවා බෞද්ධ ආගමේදී බුද්ධ දර්ශනයේදී පවා ඒ වගේ කෙනෙකුට යක්කු හරි කතා ඒ වගේ ප්‍රබල චිත්ත ශක්තිය තියෙන මිනිස්සු කතා කරනකොටවත් යක්කු හරි බයයිලු. අනිවාර්යයෙන්ම ඉතින් යකෙක් පිරිතෙක් කියන්නේ සාමාන්‍යයෙන් වැහුණු කෙනෙකුට හරිය අපි 12 පිදිනියක් දෙන්න හරි මහත්වෝ යක්කුන්ට පිරෙන්ට කතා කරනවා. පිරිතයන්ට කතා කරනවා. එනවා. ඔව් දැන් ඕන කෙනෙක් ඔය දැන් සාමාන්‍ය කෙනෙක් ඇහුවොත් කියයි ඕන් ගොඩාක් දුරට කතා කරේ හැටිය කතා කරන මොකද්ද? ඕන් ශ්‍රීරාම ඊශ්වර බක්ම සූරේන්ද්‍ර සරෝ දිෂ්ටි වාවා කියලා ඕම කතා කරන ඕක තමයි තියෙන්නේ. නමුත් එක යක්කුකට එකයි. එක යක්කුන්ට අපි එක පිළිවෙත් තියෙනවා. දැන් ඔය රාම දිෂ්ටිය කතා කරේ හැටි ඔය ඉන්න උන් මුකේ කේරි මල පිරිතෙක් වැටෙනවා. නමුත් අදාළ කෙනාට වැහිලා ඉන්න යකා මොකද කියලා බලන්න අපි ඒ හැම කෙනාටම කතා කරන්න ඕන. අන්න එහෙම කතා කරනවා. ඉතින් ඒකට බහින්න නම් ඉතින් බයක් තියාගෙන බහින්න බෑ. මොකද යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්ත ගත්තොත් යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් මහත්ව බයෙන් වැඩ කරන්න බෑ. මොකද අපටත් ආරක්ෂාව තියෙන්න ඕන. අපිත් ඒවා පෙගුණ කරගන්න ඕන. ඒවා ආරක්ෂාව තියාගෙන හරියට යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට බැස්සොත් ඕනම එකේ මට්ටු කරන්න පුළුවන් හොඳ දෙයක් මගේ ළඟ තියෙනවා. හොඳ දෙයක් මෙයා ළඟ තියෙනවා. පළවෙනි වතාවට තමයි මේ මගේ ජීවිතේ පළවෙනි වතාවට මේක අල්ලන්නේ. මේ ගවේෂණය තුළදී මම හරිම සතුටු වෙන තැනක් තමයි අපිට අල්ලන්න බැරි, අපි නොදැකපු, නොඅසපු කතා ගොඩක් අපිට අහන්න ලැබෙනවා. අනිවාර්යයෙන්. ප්‍රේක්ෂක ඔබ දන්නවා දැන් සමහර කට්ටිය අපිට කතා කරලා කියනවා ඕක නතර කරන්න, ඔය වැඩසටහන නතර කරන්න, වැඩසටහන කරගෙන යන්න එපා කියලා. හැබැයි ප්‍රේක්ෂක අපි ඔබට කියලා තියෙනවා මේක මාස දෙකක වැඩපිළිවෙලක්. ඔව්. මේ මාස දෙක ඇතුළත මේ ගවේෂණය තුළ නොදුටු නොහසපු කතා ගොඩක් තියෙනවා. අපිට කතා ටික ඕනේ එළියට ගන්න. අනිවාර්යයෙන්. මොකද මේක හෙලේ සැඟවිලා යන්න බෑ මේ රහස. අනිවාර්යයෙන්. ඒ නිසායි ඒකට සුදුසු පුද්ගලයෙක් කවුද කියලා ඔබ මගෙන් නැහුවොත් ඒකට සුදුසු පුද්ගලයා මම ඔබ කියලා කියනවා. විශේෂ හේතුව මේකත් එක්ක අපි කතා කරමු. ඔව් මේක තමයි මහත්වෝ යක් බාන. යක් බාන. ඔව් මේකේ නම යක් බාන. ඒතර මේක විශේෂ වර්ග වලින් තමයි හරිගස්සලා තියෙන. මේක මගේ අත්තා පාවිච්චි කරපු එකක්. තාත්තගේ තාත්තා. ඔව් දැන් අවුරුදු 45කට 50කට ඉතින් අපේ තාත්තා පාවිච්චි කරා. දැන් අපේ තාත්තා නැතිවලා අවුරුදු 40ක් 45ක් විතර වෙනවා. ඒතර මේ පාවිච්චි කරා. ඒක තමයි මම මේ රැකගෙන යන්නේ. ඉතින් මේක ගොඩක් මේ විශේෂ දේවල් වලින් හරි ගස්සලා තියෙන්නේ. මේකට දුම්මල දිෂ්ටි. දුම්මලෙන් මතුරන්න ඕන. දුම්මල මතුරලා මේකට හොඳට දුම්මල දිෂ්ටි දීලා මේ දේ අතර ගත්තාම ඔය යක්කු කියන කට්ටිය අපිට එලවන්න පුළුවන්. බෙර ගහන්න ඕනේ නැහැ. බෙර ගහන්න ඕනේ. මම බෙර ගහන්නේ නැහැ මහත්තයෝ. කෑ ගහන්නේ නැහැ, බෙර ගහන්නේ නැහැ. හූ කියන්නේ නැහැ, ගමත් දෙවනත් කරන්නේ නැහැ. නමුත් ඉන්නා වූ දේ හරියට පාන්දර 3 වෙනකොට ඉවර කරලා ඒ ගෙදරත් සම්පූර්ණ ආරක්ෂා දාලා, ඒ ගෙදර ඉන්න මිනිස්සුත් ආරක්ෂා දාලා හැමදේම කරලා මම ඒ සීමාවෙන් පිට වෙනවා. ඇඟවල වලට යක්කු වෙන්නේ ඕකෙන් එලවනවා. මේක ගත්තාම යක්කු දුවන මහත්තයෝ. මේ කියන්නේ මගේ මේ ලොකු කමකට නෑ මම දැක්කා. දැන් මේක මෙතනින් තියන්න කලින් මේකට හරි ගෞරවයෙන් පරිස්සමට රතු පාට රෙද්දක උතලා තිබ්බේ. පරිස්සමක් අපි කරන දේ මහත්ව හරියට කරන්න ඕනේ. අපි කරන යමක් දන්නවා නම් අපි දන්න දේ හරියට කරන්න ඕනේ. යంత్ర මන්ත්‍ර ගුරුකම් අපි හැම කෙනාම යంత్ర මන්ත්‍ර ගුරුකම් දන්නවා කියලා දන්න දේ පෙන්වන්න බෑ අපට. මොකද දැකපුරුද්දෙන් අපිට යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන්න බෑ. යంత్ర මන්ත්‍ර ගුරුකම් කරනවා නම් අපි ඒවා පළපුරුද්ද තියෙන්න ඕනයි. ඊළඟට කෙලපුරුද්ද තියෙන්න ඕනයි. දැකපුරුද්ද තියෙන්න ඕනයි. මම මගේ දෙමාපියන්ගෙන් දැකලා තියෙනවා. මම මගේ දෙමාපියන්ගෙන් දැකලා ඒ ආත්තදා බලලා ඒවා පුරුදු පුහුණු වෙලා තමයි අද මම මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඔය ඕනම ගුරුකමක්. ඕනම ගුරුකමක් මට කරගන්න පුළුවන්. ඕනම දෙයක්. ඕනම දෙයක් කරන්න. කිසිම දෙයකට බයක් නැහැ. බයක් නැහැ. කිසිම කෙනෙකුට බයක් නැහැ. මම මුදල් පස්සේ යන්නෙත් නැහැ. මොකද මට දෙයිය දීලා තියෙන හැමදේම මුදල් පස්සේ යමනක් නැහැ. සම්බුද්ධ ශාසනයේ යම්කිසි මතු දවසක බුදු බව පතන පත්තිනි මෑණියෝ. පත්තිනි මෑණියෝ ඉහළින්ම ඔබ අදහනවා. මගේ මුල. මගේ අම්මා තමයි මගේ මුල.
මගේ මේ අර අම්මා කියලා කිව්වේ පත්තිනි මෑණියන්ටද? අම්මා මගේ. අර ඉස්සෙල්ලා. ඔව්. මගේ අම්මා තමයි පත්තිනි අම්මා. පත්තිනි මෑණියන්ගේ මුල පත්තිනි මෑණියන් මාර්ග පෙන්නලා අද මම මේ තත්ත්වයට එන්න මට උන්වහන්සේලාගේ පීඨ ආශිර්වාද ලැබිලා තියෙනවා. මම මේ ලෝකේ ඉන්නා වූ සියලුම සත්‍යයන්ට මේ වෙනකොට පීඨ ආශිර්වාද ලබා දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ දෙවලේ තිබෙනා වූ රන් ආවරණේ පඳුරක් ගැට ගැහුවත් ඒකෙන් පීඨ ආශිර්වාදේ තියෙනවා. හරි සුවිශේෂී. අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද මේ උදේ හවස හරියට වත් පිළිවෙත් වෙන්නා වූ තේවාව වෙන්නා වූ ඒ වගේම කන්නලව් වෙන්නා වූ උතුම් මේ මගේ පත්තිනි මෑණියෝ මගේ පිටිපස්සෙන් ඉන්නේ. මම මේ හැරෙවිලත් ඉන්නේ. මේක මට ලොකු පාපයක්. නමුත් මේ අම්මගේ පීඨ ආශිර්වාදයෙන් ඕනම කෙනෙකුට පීඨ වෙන්න පුළුවන් එකම ස්ථානය තමයි මේ දෙවල. මේ දෙවලේ මට මතකයි කොරෝනා වලට කලින් ලොකු උත්සව තියෙනවානේ. අනිවාර්යයෙන්ම මාතෝ මංගල පෙරහැර කරනවා. නානුමුර පූජා තියෙනවා. ඊළඟට තේරු පෙරහැර තියෙනවා. සීලොම දෙනාට දානමාන ආදී හැම දෙයක්ම එකම විදිහට කරන දේවස්ථානයක් මේක. ඔබතුමා ඔකදී භාවනා කරන්න යනවා. ඒ ගැන මතක් කරමුද? ඒ කියන්නේ අපි ගොඩක් කට්ටිය හමු වෙලා තියෙනවා, ගොඩක් කට්ටියත් එක්ක කතා බහ කරලා තියෙනවා. අපි ගොඩක් කට්ටියත් එක්ක කතා කරලා තියෙනවා. හැබැයි ඔබතුමා ඔකදට ගිහිල්ලා ඔකදී භාවනා කරනවා. ඇයි එහෙම කරන්නේ? මාත්‍යෝ මේමයි. මම ඒකත් කියන්න ඕන. අපි පොතේ පතේ දැනුම අපට මදි. පොතේ පතේ දැනුම ගත්තට අපට ගොඩක් මදි වෙනවා. අපිට තියෙනවා බාහිර බලපෑම්. බාහිර බලපෑම් කියන්නේ අපේ විශ්වයේ බලය තියෙනවා. විශ්වයේ ශක්තිය තියෙනවා. විශ්වයේ ශක්තිය ගන්න නම් විශ්වයේ බලය ගන්න නම් ත්‍රිඥාන වහන්සේගේ ධර්මානුකූල ජීවත් වෙන්න ඕනේ. මොකද මට මගේ අවශ්‍ය දේවල් කරගන්න මට මේ පළාතේ තැනක් නැතේ. ඒ නිසා මමත් මගේ නෝනත් ඔකඳ යනවා. ඔකඳ කියන්නේ පොතුවිල් පැත්තේ තිබෙනා වූ වන එහා පැත්තේ මොහොත මෙහා පැත්තෙන් වනේ වන සත්තුත් එක්ක ඇති තිබෙනා වූ හොඳ කතරගම් දේ හඳුරන්ගේ දේව ස්ථානයක්. අන්න ඒකේ තිබෙනවා කදු කැලා. ඒ කදු කැලා වල ස්ථානයක් තෝරාගෙන මම උදේ 6ට නිරහරව මං වාඩි වෙනවා. හැබැයි ඉතින් මට සීයේ නැවතෙනකොට හවස 6-7 විතර වෙනවා. එතකොට ඔබතුමා ඒක උදේ 6ට කිසිම ආහාරයක් ගන්න නැතුව ඒ කියන්නේ හවස වෙනකම්ම භාවනාවේ ඉන්නවා. භාවනාවේ ඉඳලා. තියෙනවා ඒකට සාක්ෂි තියෙනවා. මගේ නෝනා ගාව ඒ සාක්ෂි සියල්ලම තියෙනවා. මොකද ඒකෙන් මට ලැබෙනා වූ ශක්තිය, ඒකෙන් ලැබෙනා වූ ඥානය මට ඊ타ත්ම පෙබලයි. ඒ සතියකට සැරයක් දෙපාරක් අනිවාර්යයෙන්ම දැන් මේ මොහොතේ මට හිතුනොත් මටයි මගේ නෝනටයි යන්න ඕනයි කියලා හිතුනොත් අපි දැන් යනවා. නෝන තමයි ඔබේ හයියනේ. මගේ අයියේ හැම දෙයකටම ඉන්නේ. මම කියන්නේ પરම්පරාවෙන් ඉන්නා වූ ඥානෙත් තියෙනවනේ. අනිවාර්යයෙන්ම. නේද? ඉතින් ඒ නිසා එයාගේ ශක්තිය තමයි මට තියෙන්නේ. මගේ අම්මගේ බලය තියෙන්නේ එයාට. එයාගේ තියෙන ශක්තිය තමයි මට තියෙන්නේ. මම වැඩක් ඕනම තැනකට ඕනම වැඩක් මං අත ගහන්නේ මගේ නෝනගෙන් අවශ්‍යය අරගෙන. අත තිබ්බොත් තිබ්බ තමයි. සාර්ථකයි. වර්ධිලත් නැහැ, වර්ධින්නෙත් නැහැ මාත්. ඉතින් ගොඩාක් භාවනාවකින් යෙදෙන්නා වූ ඒ භාවනා ශක්තියෙන් ගන්නා වූ භාවනාවෙන් ගන්නා වූ සියලුම දේවල් මම මගේ පිහිටින් දෙවියන්ගේ පිහිටෙන් මිනිස්සුන්ට උපකාර කරනවා. මිනිස්සුන්ට උදව් කරන ගමන් බෞද්ධ දර්ශනයේත් මේ යන ගමන්ම තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. හැබැයි ඔබ ගොවි පරපුරේ. මම ඔබතුමාට මුලින්ම කිව්වා මම මෙහෙම දෙයක් තියෙනවා මාත්‍යෝ. ඔය කුල ගෝත්‍ර ගැන මම බල තකන්නේ නැත. කුල ගෝත්‍රේ මට අදාළත් නැත. නමුත් ඕනම දෙයක ඕනම කුලයක ඕනම රාජකාරියක් මට කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. නීච කුලයේ කියනවා මම ඕන දෙයක් කරනවා. කේරළයේ ඉන්දියාවේ ගුරුකම් කරනවා මම ඕන දෙයක් තියෙනවා. මගේ ඉන්දියාවේ කරන්න මම පුහුණු ඒ පොත්පත් පාව මගේ ළඟ තියෙනවා. ඕනම දෙයක ඕනම පැත්තකින් ඕනම ගුරුකමකින් මට යමක් කරන්න පුළුවන්කම තියෙනවා. පෙට්ටක මේ හංගලගත්ත පොත මට අල්ලන්න අවසරද? පළවෙනි වතාවට මම දෙන්නේ අනේ වාසනාවන්තයි. මේ පෙට්ටකෙන් මම පෙන්වන්නේ නැහැ නම මොකද්ද කියන එක ප්‍රේක්ෂකෙනෙක් මේ තමයි මේ පොත ඇවිල්ලා රුපියල් 5යි. හරිද? මේකේ තියෙන්නේ නරක මන්ත්‍ර. අනිවාර්යයෙන්ම මොකද ඔයකේ සඳහන් කරලා තියෙනවා පෙට්ට ගමේලා අගුලුලා තිබෙ කිසිම කෙනෙක් අතටපත් නොවන්න. මොකද ඕක පාවිච්චි කරලා තියෙන්නේ මගේ තාත්තගේ කාලේ ඉඳන්. සෑහෙන පරපුර තියෙනන්නේ. පරම්පරා පොතක්. පිටු පෙරලුවට කමක් නැන්ද කියවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කියවන්න නම් හොඳ නැහැ.
දැන් මේ මන්ත්‍ර ඔක්කොම ඇවිල්ලා අර මේ නරක පැත්තින් ඔක්කොම තියෙන්නේ නරක අඩිවින කොඩිවින බන්ධන හූනියම් වෙලට අදාළ වෙන්නා වූ හැරගිය අය ගෙන්වීමට ගෙන්නම් තියෙනවා. ඒවත් තියෙනවා. වශී වලට හැරගිය අය ගෙන්වීමට ඕනම දෙයකට තියෙනවා. මේ පොත මම මෙහෙම තියන්නම්. ඒක පෙන්නන්නේ නැහැ ඔබට. මේක මම සාක්ෂි දාන්නවා මේ පොතට. සත්තකින්ම මොකද පළවෙනි වතාවට මම මේකත් මේ වගේ එකක් ඇල්ලුවෙත්. ඒ වගේම තමයි දැන් මේ මෙතන තියෙනවා මේ වශී බන්ධනය ගැන කතා කරන්න කැමතියි. ඔව් වශී බන්ධනය කියන මහත්වෝ දැන් මේ අපි ගොඩාක් දුරට ගත්තොත් අද කාලේ වශී පේමන්ට් එකේ හැමතැනම වශී. අන්න එක තමයි. දැන් ඕනම කෙනෙක් දැන් අපි ප්‍රේක්ෂකයෝ දන්නවා YouTube එකට ගිහපු ගමන් වශී අරයා වශී මියා වශී අත්ත වශී මුත්ත වශී තාත්තා වශී අම්මා වශී අක්කා වශී නැන්දි ඔක්කොම වශී. ඒ කියන්නේ පේමන්ට් එකේ අර ඕනම තැනකට ගියාම අපිට තියෙන එන්න වශී. එහෙම නෙමෙයි. ගියා වගේ තමයි කොටුවට මේ වශී කියන දේ මහත්වෝ හරි පෙබලයි. වශී කියන දේ බොහොම බලගතුයි. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් කේරළේ පැත්තෙන් ගත්තොත් ඒකේ තියෙනවා මලයාල වශී බන්ධන. මලයාල වශී බන්ධන හරහා ඒ වශී කරන්න පුළුවන් ගැව තියෙනවා. ඒවත් මගේ ළඟ තියෙනවා. ඒවත් මම හොඳට අත්අදා බලලා තියෙනවා. මම කියවලා තියෙනවා. පිකුණු කරලා තියෙනවා. ඉතින් ඒ වගේමුත් මට යමක් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ගත්තොත් දැන් ඔය කුල පැත්තෙන් ගත්තොත් තියෙනවානේ ඒ වශී. නේද? දැන් ඔය ගොඩක් දුරට ගත්තොත් දැන් ගොඩාක් බැලුවොත් ඔය නීච කුල වශී කියලා තියෙනවානේ. ඒකෙමුත් තියෙනවා. ඔය ආනන්ද හාමුදුරුවෝ අලුකුල්ලේ බන්ධනයක් කරලා වශී බන්ධනයක් කරා කියන ඔය රාවය ඔය ප්‍රකට වෙලා තියෙනවා. නමුත් ඔයක දැන් ඔය පරස්පර විදියට ඇවිල්ලානේ දැන් මේ අද කාලේ ඉන්නා වූ පිරිස අතර එන්නේ. දැන් මම කියන්න කැමති හැමදාම මම වැඩසටහනුත් කරලා තියෙනවා. මම ඒ කට්ටියටත් කෙලින්ම කියලා තියෙනවා. හැමදාම මේ ආනන්ද හාමුදුරුවෝම අල්ලගෙන තමයි මේ වශී කියලා අපි බෞද්ධ දර්ශනය ගැන කතා කරලා ආනන්ද හාමුදුරුවෝ වශී ගැන තමයි හැම කෙනාම කියන්නේ. ඒක තුලින් අපේ ප්‍රේක්ෂකයා තුළ දැන් ඇතිවලා තියෙනවා මේ වශී කියන්නේ අයියෝ හැමෝම වශීනේ. මේ තියෙන මහත්යෝ වෙනස්. මේ තියෙන්නේ මගේ ඔය પરම්පරාවෙන් අත්තමුත්ත පාවිච්චි කරපු මන්ත්‍ර පොතක්. මේක මං අලුතින් හදලා තියෙන්නේ. මේ ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ සහ එදා අවශ්‍ය කරපු මන්නා කියන්න එයා තමයි මේ ඉන්නේ. ඒතර මේක දාලා තියෙන මේ ආනන්ද හාමුදුරුවෝ අලුකුල්ලේ බන්ධනයෙන් වශී කරා කියන කතාවක් මුල් කරගෙන. නමුත් මේක අහස්පතින්ම වෙනස් මහත්වෝ. මේ කතාව මම කියන්න යන්නේ නැහැ. මට මේ කතාව කියන්න අවශ්‍යකුත් නැහැ. මොකද ඕක කියාවුවා කියන්නේ ඕක දිගට මාධ්‍යවල ගිහිල්ලා තව ඕකට එක පටබෙදීමක් එනවා. නමුත් මේකේ තිබෙනවා මේ ආනන්ද හාමුදුරුවෝ අලුකුල්ලේ බන්ධනය කෙරේ කොහමද බන්ධනය ගත්තේ කොහමද ආනන්ද හාමුදුරුවෝ ඒ පැලට වඩම්ම ගත්තේ කොහමද කියන එක මේක සඳහන් කරලා තියෙනවා. හරියට මේ අධ්‍යයනය කරන්න ඕන. අත්දැක බලන්න ඕන. එතකොට ඔය ෂැඩෝල් ස්ත්‍රිය ආනන්ද හාමුදුරන්ට පැන් ටිකක් ඉල්ලුවා පැන් ටික වලදන්න පැන් ටික දෙනවා. පැන් ටික දුන්නාට පස්සේ මේ ෂැඩෝල් ස්ත්‍රියට මේ ආනන්ද හාමුදුරන් කෙරේ ආසාවක් ඇති වෙනවා. මේ ආශාව ඇති වුණාට පස්සේ දුවලා ගිහින් අම්මට කියනවා මට අන්න අර කසාවත පුරවගත්තු කෙනා ඕන. එහෙම නැතිනම් මම මැරෙනවා. අම්මා මොකද කරන්නේ? මේක ගැන බලනවා දුවගේ ජීවිතේ බේර ගන්න ඕනයි කියලා හිතනවා. මම මේ කෙටියෙන් කියන්නේ ජීවිතේ බේර ගන්න ඕනයි කියලා හිතනවා. මට දුවලා ගිහිල්ලා පුතේ අඩිය තිබෙතනින් පස්පෝර්ට් එකක් ගෙනපන් කියනවා. හාත්පසින්ම වෙනස් අතරපත් වෙලා ඒවා විකෘති වෙලානේ අද කාලේ යන්නේ. අද කාලේ ඔය එක දේවල් ගන්නවා. එතකොට අලුකුල්ලේ බන්ධනය කියන දේවත් හරියට දන්නවද? අලුකුල්ලේ බන්ධනය කෙරේ කොහොමද? ඒකට ගත්තේ මොනවද කියලාවත් දන්නවද? නැහැ. ඕනම කෙනෙක් කියනවා අලුකුල්ලේ බන්ධනේ වශී බන්ධනේ. ඉතින් මේක මුල් කරගෙන තමයි මේක එන්නේ. නමුත් මේ හැරගියය ගෙන්වීම සහ වශී බන්ධන කියන දේ මේ පොත්පත්වල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒක කරන්න ඕන වත්පිළිවෙල තියෙනවා. ඒ කරන්න ඕන දිනවකවානුව තියෙනවා. ඒකට ගන්නා වූ ඖෂධ වර්ග, බෙහෙත් වර්ග, ඒකට ගන්නා වූ පුදු පූජා වර්ග මේ වගේ හොඳට සඳහන් කරලා තියෙනවා. අපි මේවා ටික හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් අපට ওই කියන දේ කරන්න පුළුවන්. මොකද වශියක් කියන එක මහත්වම මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. මේ වශියක් කියන්නේ කෙනෙක්ගේ හිතක් අපි ගන්නනේ. අනිවාර්යයෙන්ම. කෙනෙක්ගේ හිතක් ගන්න. දැන් ඔබතුමා ආකර්ෂණයක් කරගන්න ඕන නම් ඔබතුමාට මට වශියක් කරන්න පුළුවන්. මේ පුටුවේ වාඩි වුණොත් මේ පුටුවේ නැගිටින්න බැරි මන්ත්‍ර මගේ ළඟ තියෙනවා. මම මේ වැඩක් කියලා කියනවා නෙමෙයි. ඔබතුමා අර ගවේෂණ කරනින්ද මම කියන්නේ. ඒවා තියෙනවා මේ පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒවට අවශ්‍ය දේවල් තියෙනවා. ඒත් මේ වශියක් කියන දේ කෙනෙක්ගේ හිතක්
තමන්ගේ පැත්තට ආකර්ෂණයක් කිරීමට. එතකොට ඒකට තියෙනවා වශී තෙල් තියෙනවා. වශී යන්ත්‍ර තියෙනවා. ඊළඟට කවන වශී තියෙනවා. පන්නන වශී තියෙනවා. ඒ වගේ නොඑක ආකාරයේ වශී හදා ගන්න පුළුවන්කම තියෙනවා. තෙල් වශී තෙලක් හදන්න ගියත් මහත්තයෝ කඩේ තියෙන පොල් ටික ගෙනල්ලා කුප්පියකට දාලා මොන හරි ඩිංගක් කියලා මිනිස්සුන්ට දුන්නා වශියක් වෙන්නේ නැහැ. ඒක ක්‍රම තියෙනවා. ඒක ක්‍රම තියෙනවා. රන් තැබිලි පොල් ගෙඩියක් ඔයක කවියමුත් තියෙනවා. රන් තැබිලි පොල් කවියක් කියමු මම කියන්න. රන් තැබිලි පොල් ගෙඩියක් ගහෙන් බිමට දාන්න නැතුව කඩලා ඒක ලී උලෙන් උල ගහලා ඒක ලී උලෙන් ගාලා ස්ත්‍රියගේ අතින් මිරිකන්නේ නැතුව පුරුෂයාගේ අතින් මේක මිරිකලා ඒක හොඳ හෝරාවකින් හොඳ වෙලාවකින් ඒ තෙල් ටික ලිපේ තියලා හොඳ ආකාර විදිහට මෙන්න මේ තත්ත්වෙන් හදාගත්තොත් මෙන්න පුළුවන් කරන්න. ඔන්න තෙල් වශී තෙල් රන් තැබිලි තෙල් වලින් හදපු වශී ඕනම දෙයකට ගන්න පුළුවන්කම තියෙනවා. මේක ඕනම රාජකාරියකට ගන්න පුළුවන්. තමන්ගේ වේලාව අනුව මේක මතුරන්න තමයි තියෙන්නේ. එතකොට ඒ තියල්ලක් හදලා ඉවරලා ඒ පොත්පත්වල පැරණි මුතුන් මිත්‍ර සඳහන් කරලා තියෙනවා මෙන්න මේ මන්ත්‍රයේ ගණ්ඩ මේ මන්ත්‍රයෙන් 108 ඕරාවක්. එක් අටෝරාවක් කියලා තමයි කියන්නේ. 108 ඕරාවයි. 108යි. මතුරන්න ඕනේ. ඒ මතුරලා ඔක්කොම දිස්තිපාන පලිප්පු. ඒ කියන්නේ මතුරුවට කිව්වට නිකන් කටින් මතුරලා වැඩක් නෑ මහත්තයෝ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි මල බුලත් තට්ටුවක් හදන්න ඕනේ. අද කාලේ මල බුලත් තට්ටුව හදන පිරිසක්වත් දන්නේ නැති පිරිසක් ඉන්නවා. මල බුලත් තට්ටුව හදලා ඒ මල බුලත් තට්ටුවට අවශ්‍ය කට්ටියගේ දැන් තියෙන ගන්නා විදියට ෆොටෝ කෑලි දෙකක්, ඒකෝ නන් දෙක, ඒකෝ උපන්දින නැත්නම් ලග්න වගේ අරගෙන මේකේ තිබෙනවා තමන්ගේ නමට අදාළ තමන්ට මන්ත්‍රයක්. ඒක තියෙනවා. තමන්ගේ නමට ඒ කියන්නේ දැන් ඔබතුමාට යම් කෙනෙක් වචී කරගන්න අවශ්‍යයි නම් එයාගේ විස්තර ටික අරගත්තට පස්සේ එයාගේ නමට අදාළ මන්ත්‍රයක් තියෙනවා. අන්න ඒ මන්ත්‍රය තමයි අපි මතුරන්න ඕනන්නේ. ඒ මන්ත්‍රයෙන් තමයි මතුරලා අපි අර 108 ඕරාව ඉවර කරන්න ඕනේ. එතකොට ඒක මතුරන්න කලින් ගත්තොත් මහත්තයෝ පලිප්පු තියෙනවා, පුට තියෙනවා, ප්‍රාණ තියෙනවා, දිෂ්ටි තියෙනවා. එතකොට ඒකට දෙවියන්ගේ පැත්තක් තියෙනවා, යක්ෂුන්ගේ පැත්තක් තියෙනවා. ඔක්කොම ටික සම්බන්ධ කරලා අන්න හරියට අපි අර මැරී කරගත්තොත් ඔය වශී කියන දේ ඔය පදුරු ගහනේ කඩවල වලින් සල්ලි දීලා ගන්න අවශ්‍යකුත් නැහැ. නෑ. හරියට කරගත්ත. හරියට කරන්න ඕනේ. තැන්තරන් ගිහලා දැන් රැවටෙන්න ඕනෙත් නෑ. රැවටෙන්න ඕනෙත් නැහැ. හරියට තරකින් හරියට කරන්න ඕනේ. මේ දෙක පාවිච්චි කරන්නේ ඇයි? මේක මාත්‍රෝ සාමාන්‍ය ගොඩක් දුරට ගත්තාම මේ අපේ දෙවලට එන්න බැරි පිරිස ඉන්නවනේ. දැන් ගොඩාක් ගත්තොත් ওই වශී වලට කතා කරාම එන්න අපහසුයි. රට රාජ්‍ය වල පිය කට්ටියට එන්න බෑනේ මාත්‍රෝ. අන්න ඒකට ගන්නා වූ ක්‍රමයක් තමයි මේ තියෙන භූත බන්ධනයක්. භූත බන්ධනිය. භූතේ කරහා ඕනම තැනකට අපිට වැඩ රාජකාරියක් කරන්න පුළුවන්. දැන් ඔබතුමා අහලා තියෙනවද ඔය පිල්ලි ගැන? පිල්ලි අහලා තියෙනවා. ඒ වගේ තමයි මේ භූත බන්ධනේ. භූත බන්ධනෙන් අපට අවශ්‍ය කෙනාට බලයක් යවා ගන්න ඕන කෙනාට තියෙනවා අපි මගේ ළඟ තියෙනවා මේ භූත ලෑල්ලක්. දැකලා තියෙනවද? භූත ලෑල්ල දැකලා නැහැ. මේක තමයි භූත ලෑලි. මේකට කියන්නේ භූත ලෑල්ල කියන්නේ. මේක කියන්නේ භූත ලෑල්ල. ඇයි භූත ලෑල්ල? භූත ලෑල්ල කියන්නේ මේකට ඕනම භූතයක් අපට අවශ්‍ය වෙන භූතය තෝරගෙන අපට ඒ අවශ්‍ය වෙන භූතය ලවා වැඩක් ගන්න පුළුවන්කම තියෙනවා. මන්ත්‍ර වලින් භූතයෝ ඉන්නේ. පෑනක් තියෙනවා. ඒ පෑනට මතුරන්න ඕනේ. හොඳට දුම් අල්ලලා දුම් මතුරලා මේකට භූතයක් අපි ආරූඪ කරනවා. මේ භූතය ආරූඪ කරපුවාම ඕනම කෙනෙක් මේ සුදු කොලයක මේක තියලා අත තිබ්බම එයාගේ කාරණාව සම්පූර්ණ ලියවෙනවා. ඒ අනුව අපිට පුළුවන් රාජකාරී කටයුතු කරගන්න. ඔබ ගාව ඒ වැඩ තියෙනවා. වැඩ තියෙනවා. මම පෙන්නන්නේ නැහැ. මම වැඩ කියලා කියන්නේ නැහැ. නමුත් ළඟට આવොත් පුළුවන්. ඕන කෙනෙකුට ඇවිල්ලා පරීක්ෂා කරන්න පුළුවන්, ඕන කෙනෙකුට බලන්න පුළුවන්, ඕන කෙනෙකුට කරගන්න පුළුවන්කම තියෙනවා. රට රාජ්‍යයක ඉන්න ඕනම කෙනෙකුට වශී බන්ධනයක් හැරගිය කෙනෙක් ගෙන්නා ගැනීමක් ඒ වගේම Tamanට අඩත්ටකම් කරන ඕනම දෙයක් ඕනම කෙනෙක් මෙල්ල කරගන්න පුළුවන්කම තියෙනවා මේ භූත බන්ධනය හර කරන්න පුළුවන්. ඒක මම කරලා තියෙනවා අත්දැක බලලා තියෙනවා. විරාජ් මේ ප්‍රශ්නෙත් අහන්න රත්නතිලක මහත්තයාගෙන්. ඒ තමයි ඇඟට කෙනෙක් වැහිලා ඉන්නවනම් යක්ෂ ප්‍රේතයෝ වැහිලා ඉන්නවනම් ගෙවල් පාළු වෙලා තියෙනවනම් ඒ ඇඟට වැහිච්ච යක්ෂොත් ඔබට පුළුවන් දෙලවන්න. මහත්තයා මට බෙර ගහන්න අවශ්‍යයක් නැහැ. මේක තමයි වැඩි. මට බෙර ගහන්න ඕනේ නැහැ. මම බෙර ගහන්නේ මෙච්චර කාලයකට මම මේ ලංකාව පුරාම හැම දිස්ත්‍රික්කම මම ගිහිල්ලා වැඩ කරලා තියෙනවා. හැබැයි මම යන්නේ 10-15 දෙනා නෙමෙයි. මම යන්නේ මගේ නෝනයි මට අත්උදව් දෙන ගෝලයයි මමයි පමණයි. 3 දෙනයි. ගේන. කිසිම බෙරයක් ගහන්නේ නැහැ. අල්ලාපු ගෙදරටවත් අහින්න නැති වෙන විදියට මම යකා අයින් කරනවා. යකා අයින් කරලා ඒ නිවසත් ආරක්ෂා කරලා අඩිවින කොඩිවින බන්ධන හුණියන් තියෙන ඕනම තැනකට බය නැතුව මම එනවා. ඕනම තැනකට මම එනවා. ගෙවල් දොරවල් ආරක්ෂා කරලා ඒ හැම දෙයක්ම එල්ලි වෙනකොට ඒ සියල්ලක්ම ඉවර කරලා මම එනවා. හැබැයි මගේ එක දෙයක් තියෙනවා මම ඉන්න වැඩේ කරන තැන වැඩේ ඉවුනාට පස්සේ විනාඩි 5ක්වත් මං ඉන්නේ නැත. හේතුව මහත්තයෝ මම එතන සුද්ධ බුද්ධ කරලා
එතන ජරාව ටික අයින් කරලා එතන තිබෙනා වූ සියලු දේවල් අයින් කරලා ඔතන ජරාව ටික තියාගෙන මම තව ඉන්න ඕනේද? දවස් දෙකේ තුනේ මිනිස්සු එතන බදාගෙන විනාශ කරන්න ඕනේද? ඇයි මහත්තයෝ එතන සුද්ධ බුද්ධ කරලා අයින් කරා නම් අපිට එළි වෙනකොට ඉතින් පිට වෙන්න පුළුවන්කම තියෙනවානේ. ඔන්න ඔබතුමාට මම හොඳ උදාහරණයක් දෙන්නම්. මේ මෑත කාලේදී අවුරුදු 18ක විතර ගෑන් දරුවෝට කළු කුමාරයා වුණා. ඔබතුමා කතාව කියන්නේ මේ වැඩේ බලනවා. ඒ දරුවාගේ කළු කුමාරයා සම්පූර්ණ ඇඟට වැහිලා ඒ කියන්නේ ප්‍රාණකාරව දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් අයින් කරනකොට එක්කෙනෙක් ආවා කළු කුමාරයා ඇඟට වැහුණා. කළු කුමාරයාට මම කතා කරනකොට කළු කුමාරයා ඇඟට ආවා. මේ දෙවෙලේ මෙතන සිද්ධ වුණේ. මේ දෙවෙලේ මෙතන තමයි මම කළු කුමාරයාට කතා කරේ. කළු කුමාරයාට මම කතා කරලා මං කිව්වා මට තව එක්කෙනා ඉන්නේ කතා කරන්න මං එයාට කතා කරන්නම් කිව්වා. එයාට කතා කරනකොට මොකොත් නෑ කළු කුමාරයා ආවා. ඇවිල්ලා මේ ළමයා සම්පූර්ණ මේ විදිහටම හැසිරුණා. හැම දෙයක් මේ ආකාරයට තිබුණා. අන්තිමේදී බෙරයක් නොගහ සද්ද බද්ද කොන් නොකර කළු කුමාරයා අයින් කළා. ඒ දරුවා අද විභාගයේ ඉහළින්ම පාස් කරලා තියෙනවා. කළු කුමාරයා මේ ඇඟට ආපුවම කතා කරනවද? කළු කුමාරයා කතා කරන්න පුළුවන් නේ මාත්තු. මොකද කියන්නේ? කළු කුමාරයා ඉතින් ඉල්ලන දේවල් කියනවා. අයි මේ ආවේ. දැන් මේ ඔය වැඩසටහන තියෙන. එයා කියනවා ඔගේ. ඕන දේවල් හැමදේම කියනවා. බලමු අපි පොඩ්ඩක් මේක. සද්දයක් දෙන්න පුද්ගලයා තියෙනවා. මොකද මේ මෙයා කියන්නේ එතන? එයා කියන්නේ මේ දරුවාගේ ඇඟට ඇවිල්ලා ආවේ මොකටද කියලා මං අහනකොට මේ දරුවාට ආසාවට ආවේ. මේ දරුවාට ආදරයට ආවේ. මේ දරුවා මට ඕනයි කියලා තමයි කියන්නේ. මේ දරුවා ගෙනියන්න ඕනයි කියනවා. මේ දරුවා මාව වැටිලා හිටියේ හොඳටම. කෑම කන්න බෑ. කෑම කන්නේ නැහැ. ඇඟ කිට්ටුයි. බලායිද්දි දරුවා විකෘති වෙනවා. ඉතින් ওই ආකාරයේ ගැටලු ගොඩක් තිබ්බා. ඒකට මුලින්ම ඒ කළු කුමාරයා එයා ගාවට එන්න හේතුව මොකක්ද? එයාගේ පිරිසිදුභාවය. මොකද සාමාන්‍යයෙන් කළු කුමාරයා ගත්තාම කළු කුමාරයා ගොඩක්ම ওই ගෑන් ළමයින්ගේ කොටහලු නැකතෙන්නේ ඉන්නේ. කොටහලු නැකත ඇති වෙන මල් වර නැකතෙනවා ඉන්නේ. ඒ ආසයි. ඒවට සුවඳට ආසයි. අනිත් එකේ ළමයි රෑ හැන්දාවේ 6න් පස්සේ නානවා. හැන්දාවේ 6න් පස්සේ රාත්‍රියේ 12ට කෑම කනවා. එළිය පහලේ පුලුටු කනවා. ලස්සන්ට ඉන්නවා. ලස්සන්ට පිරිසිදුල ඉන්නවා. මෙන්න මේකට තමයි මේ කුමාරයා ආසයි. හත්තලා මේ ගෑන් ළමයිට දැන් ලස්සන ඉන්නත් නැහැ. ඒවට තියෙනවා මහත්තයෝ වත් පිළිවෙත් ක්‍රම තියෙනවා. කොටහලු නැකතේදී තනි වෙන්නා වූ ඕනම දරුවෙකුට කළු කුමාරයා අනිවාර්යයෙන්ම වැහෙනවා. ඒකනේ ඔය කොටහලු නැකත් මං හදනවා. කොටහලු නැකතක් හදන්න ගියාම මේ දරුවා ගැන බලන්නේ කියන්නේ මෙයා කොතෙන්ද කොටහලු උනේ? මිනිස්සු තලයේද? එහෙම නැත්නම් කැලේකද? එහෙම නැත්නම් එළිය පහළද කියලා අපි බලන්නේ ඒකයි. ඒකට අවශ්‍ය දේ එදාම කරන්න ඕනේ. එදාම ඒ ටික කරන්න ඕනේ. ඒ දරුවා නාවලා ගෙට ගන්නකොට ඒ වැඩ පිළිවෙල වෙන්න ඕනේ. එතකොට ඔය කළු කුමාරයෙක් වැහෙන්නේ නැහැ. අපේ මිනිස්සු මොකද කරන්නේ? නැකත හදනවා. මෙන්න මේ නැකතට නාවන්න. ඔන්න නෑවුවා දිගේ මුල්ල දැම්ම දරුවා. ඒ දරුවා වැඩිමාළුවටපත් වෙලා ඒ දරුවාට අර හැදෙන්නා වූ රෝගේ හැදුනාට පස්සේ අන්න ඒක සතියක් දෙකක් කල් යනවා. ඇඟ වැරහැටෙනවා. අන්න නොයික ආකාර දේවල් සිද්ධ වෙනවා. ඊළඟට ඒ දරුවාගේ යට ඇඳුම හොදලා වැලට දානවා. හැන්දාවේ 6න් පස්සේ එළියේ ඇඳුම් දානවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් බලවේගෙ වැටෙනවා. මේකයි කියන්නේ ගුප්ත විද්‍යාව. නොපනන බලවේග. නොපනන බලවේග වලින් ලැබෙන දේවල්. ලැබෙන ප්‍රතිඵල. අපි රටේ ඉදිරියේදී වෙන්න යන සුවිශේෂ අනායක කීපයක් අපි කතා කරමු දැන්. ඔව් අත් වශයෙන්ම දෝෂීශ පැත්ත ගත්තාම මහත්තයෝ දැන් මේ ගත කරන්නා වූ කාල හොරාව බොහොම නරක කාලයක්. ලංකාවටම හේතුව. ඔව් කියන්නේ හැම කෙනාටම මේ පොදුවේ කියන්නේ එක්කෙනෙකුට නෙමෙයි. මේ ලංකා ගෝචරයේ වෙන්නා වූ ගමන් මාර්ගයත් බොහොම නරක කාලයක්. මොකද පහුගිය කාල සීමාව තුළ මම එක වැඩසටහනක් කරලා තිනවා. ඒකේ මම පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේ වකවානු තුළ මෙන්න මේ දේවල් සිද්ධ වෙනවා කියලා. අද ඒ දේවල් 99%ක් වෙලා තියෙන්නේ. අද වෙලා තියෙනවා. ඉතින් මේ ඉදිරි කාල සීමාව තුළ 2026 මේ යන්නේ 2026 පස්වෙනි දෙසැම්බර් මාසයේ. ඒ කියන්නේ 12 වෙනි මාසයේ 5 වෙනිදා එනවා රහව් නැවත ලංකාවට එනවා. ලංකාවට නෙමෙයි මේ ලෝකෙටම එනවා. මේ රාහු එන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් රාහු කියන කෙනාට බෙල්ලක් නැහැ නේ මහත්තයෝ. පේන්නේ නැහැ බෙල්ලක් නැහැ. සර්ප යෝගයක්.
සර්ප යෝගයෙන් තමයි මේ රාහු මෙන්න මේ දවස් ගානට ඇති වෙන්නේ. ඒතර මෙන්න මේ එන්නා වූ රාහුගේ බලපෑම බොහොම භයානකයි. මීට වඩා කරදර බාධා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මහත්වෝ රාහු කියනවා වූ මේ ග්‍රහ චක්‍රයේ උඩ රාහු ගමන් කරන්නා වූ ග්‍රහ මාර්ගයේ උඩ රාහුගේ බලය බොහොම වැඩි. මොකද රාහු සහ ශනි කියන්නේ ගොඩක් දුරට ගත්තොත් කරදරකාරී. අතපය කඩන්න පුළුවන්, ඔප්පල් කරන්න පුළුවන්, නැති කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ලෝකටම බලපාන්නා වූ බලවේගය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වතුර, ගින්දර, වෙඩි, ඇක්සිඩන්ට්, තැන් වල වෙඩි තිබින් ජීවිත හානි, ලේ වලින් පිරෙන්න පුළුවන් මේ සර්ප යෝගයෙන් එන්නා වූ රාහුට. මේ අවුරුද්ද අවසාන වෙනකොට තව එනවා 2027. 2026 මීට වඩා බරපතල දෙයක් වෙනවා. මීට වඩා ලොකු දෙයක් වෙනවා. මොකද ශනියා එනවා. මරණයෙන් එනවා ශනියා. ඔය ජෝතිෂ මහතුරුන්ට බලන්න පුළුවන්. ශනියා එනවා විශාල විදිහට කලබැහැනියක් එක්ක. යන්නේ මේ අවුරුදු දෙකේ යන්නේ රවි සහ ශනියා. මෙන්න මේ ග්‍රහ චක්‍රයේ උඩ තමන්ගේ ග්‍රහයෝ පරික්ෂා කරගන්න, තමන්ගේ වේලපත්කඩේ පරික්ෂා කරගන්න. මොකද වේලපත්කඩේ පරික්ෂා කරගෙන ඒකට අවශ්‍ය ටික අපි සකස් කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය ටික සකස් කරගත්තොත් අපිට ඒකෙන් යම් තාක්කා මිදෙන්න පුළුවන්කම තියෙනවා. රජවරු බලු වෙන්න පුළුවන්. තේරෙනවද? අනිවාර්යයෙන්. එන කාල සීමාව තුළ නොඑක ආකාරයේ හොඳ ප්‍රබල චරිත වැටෙන්න පුළුවන්. නැති වෙන්න පුළුවන්. මොකද මේ ග්‍රහ චක්‍රේ ඒ තරම්ම ගෝචරය වෙනවා මුළු සමස්ත විශ්වයේ කැළඹීමක්. තැන් වල පේනව නේද? දැන් ඔබතුමාට බලන්න පුළුවන් තැන් වල ඇති වෙන්නා වූ කලබැහැනි. තැන් වල මිනිමැරි, තැන් වල ඇක්සිඩන්ට් නේද? එතකොට මේ මෑතකදී පාදයාත්‍රා ගිය ස්වාමීන් වහන්සේලා උඩින් වාහනයක් ගියා. ස්වාමීන් වහන්සේලා 8 නමක් අපවත් වුණා. ඇයි එහෙම වෙන්නේ? මේ තිබෙන්නා වූ බලයේ විශ්වයේ බලය නොදන්නා වූ, විශ්වයේ බලය පිළිගන්නේ නැති මේ ගුරුකම් ශාස්ත්‍රයට, ඊළඟට මේ ජෝතිෂ්‍යතා මේ ශාස්ත්‍රයට අපහාස කරන, නිඳා කරන පිරිසට තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙන්න මේ හරියට මේක ඔලුවට ගන්න ඕනේ මහත්තයෝ. මොකද මේවට කවදාකවත් ගරහන්න එපා. මේවට කවදාකවත් නිඳා කරන්න එපා. මේවට අපහාස කරන්න එපා. Tamanට මත ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් මේ නොපමණ බලවේගී බොහෝම පෙබලයි. මේකෙන් කරන්න පුළුවන් උපරිම දේවල් තියෙනවා. Tamanට කරගන්න පුළුවන් උපරිම දේවල් තියෙනවා. දැන් අපි කොටිම ගත්තොත් මහත්තයෝ, මම කතා කරන්නේ කමන්නේ. කොටිම ගත්තොත් යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්ත ගත්තොත් ඔය වශී පැත්ත අද කාලේ බහුලව තියෙනවනේ. හරියට යමක් කරගන්න, හරියට යමක් කරවා ගන්න කෙනෙක් කවුද ඉන්නේ? කවුරුත් නෑ. ඕනම කෙනෙක් වශී කියනවා. නමුත් මම මේ කතා කරන මේ කතාවට රැවටෙන්න එපා. අනිවාර්යයෙන්ම. කතාවට රැවටෙන්න එපා. මං ගැන ඉස්සලා බලන්න. මං කවුද කියලා බලන්න. මගෙන් කරගන්න පුළුවන් වැඩේ මොකද්ද කියලා බලන්න. වශී ගුරුකමක් කරන්නේ කොහොමද කියලා බලන්න. මේ වශයේ Tamanට කරොත් මේක හරියනවද කියන එක Taman හොඳට බලන්න. හොඳට අත්ජීවනය කරලා Taman හරියට මේ වැඩේ කරගන්න. හැබැයි මේක දෙයක් තියෙනවා. මං එකක් කියන්න ඕනේ. වශී ගුරුකමක් කරනවා කිව්වට මහත්තයෝ සාමාන්‍යයෙන් ඒක ඇත්ත අපට දෙන්න ඕනේ. වශී ගුරුකමක් කරගන්න අපට ඇත්ත තින්න ඕනේ. මොකද දකින්න කෙනා වශී කරන්නත් බෑ. දකින්න කෙනා මගේ ළඟට ගන්නත් බෑ. අනිත් එක තමයි වශියක් ගත්තාම වශිය වෙනයි. හරි ගෑය ගෙන්නන ඒවා වෙනයි. ඊළඟට ගෙදර නෝනා තරහ වෙලා ගෙදරින් පිට වුණත් ඒකටත් වශියක් කරනවා. වශියක් කරනවා. වැඩක් නැහැ. කවදාකවත් වැඩේ වෙන්නේ නැහැ. ඊළඟට කියන අනියම ඒ උනේ නැහැ. ඉතින් ඇත්ත කතාව. නමුත් ගුරා දැනගන්න ඕනයි. ඒ ලෙඩා Tamanට කාරණාව කියනකොට ගුරා දැනගන්න ඕනයි මෙන්න මේකට මෙන්න මේ දේ තමයි හරියන්නේ. අනියන් සම්බන්ධතාවයක් ගෙනියන්න ඕන කෙනා අනියන් සම්බන්ධතාවයට අවශ්‍ය දේ නොකර වශියක් කරාම හරියයිද? හරියන්නේ නැහැ. ඉතින් ඒක තමයි කට්ටිය කියන්නේ අර කරා මේක කරා තාම හරියන්නේ නැහැ. නමුත් හරියට හරි දේ කරන්න ඕනයි. ඉතින් ඒ නිසා හරියට විස්තර ටික ඕනයි. අඩුම ගානේ වශී ගුරුකමක් කරනවා නම් මහත්වෝ මම ඒකත් ඔබතුමාට පැහැදිලි කරන්න මේක දැනගැනීම පිණිසයි. හරියට වශියක් කරනවා නම් දෙන්නගේ නාමය ඕනයි. හැබැයි නාමය කියන්නේ මේ පෙළපතේ නාමය නෙමෙයි. හැඳුනුම්පතේ තියෙන නම නෙමෙයි. භාවිතා කරන නම. නිතර භාවිතා කරන නම. ඒ නම සහ එයාගේ උපන් දිනේ හෝ ලග්නේ. ඔය දෙකෙන් අවශ්‍ය. මොකද ඔය ලග්නෙන් තමයි මහත්තයෝ ඔය වශියට අවශ්‍ය දේවල් දැන් ඔය කරුණු කාරණා තියෙනවා. ඔයාගේ තියෙනවා මරු වෙලා තියෙනවා.
නිදි වෙලාව තියෙනවා. ගමන් වෙලාව තියෙනවා. භෝජන වෙලාව තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ වෙලාව නරක වෙලාව තියෙනවා. අපි ඒකෙන් බලා ගන්න ඕනේ. ඒකෙන් බලාගෙන හරියට එයාට අවශ්‍ය වෙලාවට අපි මේ දේ කරොත් වශීම තමයි. වශීම තමයි. පත්තිනි මෑණියන්ගේ කවියක් කියමු. පත්තිනි මෑණියන්ගේ කවියක් මම පොඩි ප්‍රමාණයක් කියන්නම්. දැන් සාමාන්‍යයෙන් අපි පත්තිනි උපතක් තියෙනවානේ. පත්තිනි අම්මට කතා කරන උපතක් තියෙනවා. උතුම් බුදුරුවනේ ලෝතුරු දහම් සරණේ සමග සංඝ සරණේ බැතින් නමදිමු මෙතුම් සරණේ උතුම් කුල දෙවියෝ නල්ලත් පතිනි දෙවියෝ මధుරමා දෙවියෝ රකින් සෞසත පතිනි දෙවියෝ උසිරෙන් උමාවන් රුසිරෙන් පිරිකමාවන් වරද තිරිමාවන් මේ අපාත වරදත් දුටු කමාවන් කඩවරප්පච්චි කඩිය ගත්තොත් මහත්ව සාමාන්‍යයෙන් අපි ගොඩාක් දුරට කඩවරප්පච්චිට කතා කරනවා කතා කරලා වෙලා ඒ කඩවර දෙවියන්ගේ කරුණු කාරණා අනුව තමයි අපි ඒවට ආමන්ත්‍රණය කරන්න ඕනන්නේ. දැන් ගොඩාක් දුරට ගත්තොත් මල්යහන් කවි තියෙනවා, ගොටු කවි තියෙනවා. ඉතින් ඒවා අපි භාවිතා කරන්නේ ටිකක් ප්‍රබල විදියට තමයි භාවිතා. මොකද කඩවර ගොටුවක් පුදනකොට තමයි අපි කඩවර දේහඳුරන්ට කතා කරන්නේ. දැන් මගේ ළඟ තියෙනවා ඔබතුමාට මම පෙන්නන්නම්. මගේ පරම්පරාවෙන් එන්නා වූ කඩවර දේහඳුරන්ගේ කවිමාලා. ඒ කියන්නේ ඒවා අත්හදා බලලා තියෙන කවිමාලා තියෙනවා. ඉතින් ඒ කවිමාලා තුල තියෙනවා මේකේ හොඳ අර්ථ. මොකද කඩවර දේහාන්දුර කියන්නේ ආවට ගියාට කියන්න පුළුවන් කවි නෙමෙයි මහත්තයෝ. ඒ මේ කඩවර දේහාන්දුරන්ගේ තියෙනවා කඩවර 68 කට්ටුවක්. එක එක ප්‍රාන්තරවල එක එක දිස්ත්‍රික්කවල එක එක කොටස්වල එක එක දෙවියෝ තමයි අදහන්නේ. දැන් මහනුවර අධිපති වෙන්නා වූ කඩවර දේහාන්දුර වෙනයි. කුරුණාගල ප්‍රදේශයේ ඉන්නා වූ කඩවර අදහන්නේ වෙනයි. ඒ විදිහට එක එක දේහාන්දුරන්ගේ කඩවර තියෙනවා. දැන් මෙතන ගත්තොත් අපිට තියෙනවා මහත්ව මෙන්න මේ වගේ තනි කඩවර යාදින්න තනි කඩවර යන මුල රජුගේ උයන් පල්ලේ නැතොත් අධිකාරංවරිය මොහුන්ද ඌරු පසුපස ලක්දිවට පැමිණියා. ඌරේ පසුපස ඇවිල්ලා තියෙනවා. ලක්දිවට පැමිණියාය. මෙහිදී වැද්දන් සමග එක් වී කෙලිපුද ගන්ට ඔවුනට වරන් ලැබී තනිවර යාදින්නද කොහොම ගංකාරිය ඇසුරෙන් ප්‍රබන්ධ කර තිබෙන බව පෙනේ. සසිරි බරද පෙරවරින් මෙසිරි ලකට තෙද බලෙන් තෙද අනසක එම රජොන් මල රජ උයනට ඉමා ඊළඟ නොවගේ කවි පෙළක් පටන් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගොඩාක් දුරට ගත්තාම කඩවර දේහාන්දුරන්ගෙන් අපට ඕනම රාජකාරියක් කරගන්න පුළුවන්. කඩවරපච්චින් අපට ඕන දෙයක් කරගන්න පුළුවන්. නද කුස තුල කකියන්නේ ගෙඩියක් සේ පෙරලෙන්නේ සන්දි රුජා කරවන්නේ වදනා රුති නැති කෙරවන්නේ. තේරුණාද ඒක? අනිවාර්යයෙන්ම. එතකොට වෙදදුරු වෙදකන් නැසති අපට මෙලස බැරිය කියති කියනා මෙලස කිවිසන්නේ කවුද මෙලස කෙරවන්නේ කියන මේක අහන්නේ. ඒ කියන්නේ මහත්වෝ එතන ගත්තාම වෙදාගේ වෙදකම තහන්නේ නැතිලු. මේ ලෙඩ කරන කෙනාට වෙදාගේ වෙදකමත් අහන්නේ නැහැ. ඒ කියන්නේ දරුවෙක් හම්බ වෙන්න ගියාම ඇති වෙන්නා වූ කරුණු කාරණා තමයි මෙන්න මේකේ පැහැදිලි කරලා තියෙන්නේ. හරි සුවිශේෂී ගුප්ත විද්‍යාව කියලා කියන්නේ හරි වෙනස් දෙයක්. මේක ගැඹුරින් සාකච්ඡා කරන්න ගියොත් අපිට පැය කාලයක් මදි. පැයක් පුරාවට ප්‍රේක්ෂක ඔබ මේ කතා බහ අහගෙන හිටියා. මේක තුළ ඉතිහාස කතාවක් අපි කතා කරා. වශීබන්ධන කියන්නේ මොකක්ද කියලා කතා කරා. යකෙක් ඇඟට ආවොත් යකෝ පන්නන්නේ කොහොමද කියලා කතා කරා. කලු කුමාරයා ගැන අපි කතා කරා. ඒකත් එක්කම ඔබතුමා කරන කාර්යයන් ගැන අපි කතා කරා. පත්තිනි මෑණියෝ ගැන කතා කරා. කඩවරප්පච්චි ගැන කතා කරා. එකී නොකී බොහෝ දේවල් අපිට පුළුවන් කාල සීමාව තුළදී අපි කතා බහක නිරත වුණා. ඉදිරියේදී අපි කතා බහ කරමු. අපිට අවස්ථාවක් ලැබුණු සැනින් මේ ගැන අවසන වතාවට මොකද කියන්න තියෙන්නේ? ඔව් මහත්තයෝ මට ඔබතුමාලට මේ නරඹන්නා වූ සියලුම දෙනාට මම කියන්නේ
මේ හැලුවට ලක් කරන්න එපා. මොකද මේ යම් මන්ත්‍ර සාත්‍ර උග්‍රකම් තාම තියෙනවා. තාම රකින්නවා. ඒ රැකගෙන යන පිරිස ඉන්නවා. ඉතින් ඒ නිසා මේක නැති කරන්න එපා. ඒ වගේම තමයි මේ මන්ත්‍ර සාත්‍ර තුලින් තමන්ට ඕනම කාරණාවක් කරගන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ දැවෙන ප්‍රශ්න. ඒ කියන්නේ ඕනම ගැටලුවක් දැවෙන ප්‍රශ්නයක් ආදර සම්බන්ධතා කැඩී බිඳින් යෑම. ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුම පැත්තෙන් දෙදෙනෙක් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වශී ගුරුකම් පැත්ත අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ජෝතිෂ පැත්ත කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගත්තම අඩිවින කොඩිවින බන්ධන හුනියා. මෙන්න මේ කරුණු ගැන පොඩ්ඩක් සලකමත් වෙන්න වැඩසටහන අවසන් වෙන කලින් මම කියන්න මොකද ගොඩක් නොදන්න පිරිසක් ඉන්න නිසා. ගෙදරක ඇතිවෙන්නා වූ විප්‍රියාස. ඒ ගෙදරක ස්වභාවය නැතිනම් ඒ ගෙදර කලබැහැනිය ඇති වෙනවා නම් ඒ ගෙදර නිතරම රණ්ඩු සරුවල් වෙනවා නම් ගෙදර ගෘහමූලිකයේ දරුපැටව ලෙඩ රෝගයට ඇති වෙනවා නම් උයාගෙන බට්ටික පවා Tamanට කණ්ඩ බැරි තත්යකටපත් වෙනවා නම් ගෙදර ඉතුරුවක් නැත්නම් හම්බ කරාට වැඩක් නැත්නම් මෙන්න මෙතන මහත්වෝ යම් ගැටලුවක් තියෙනවා. එක්කෝ අඩිවිනියක් කොඩිවිනියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර බලපෑමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භූම දෝෂයක් වෙන්න පුළුවන්. මෙන්න මේ ටික හරියට පරික්ෂා කරගෙන කේන්දර ටික පරික්ෂා කරන භූමිය ගැන හරියට පරික්ෂා කරගෙන හරියට හදාගත්තොත් ඒ නිවස කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න පුළුවන් විදිහට අපිට සකස් කරගන්න පුළුවන්කම මේ යන්ත්‍රමන්ත වලින් තිබෙනවා. හරියට යමක් වෙන්න ඕන, හරියට යමක් කරන්න ඕන. බොරුවට මං වැඩා මං වැඩකාරයා මට කරන්න පුළුවන් කියලා නිකන් මහා උජාරුවට කතා කරලා තීරමක් නැහැ මහත්තයෝ. මං එහෙම කතා කරන්නේ නැහැ. ඉතින් මගෙන් යමක් කරගන්න තිබෙනවා නම් මගෙන් යමක් කරගන්න අවශ්‍යයි නම් ඕනම වෙලාවක ඕනම කෙනෙක් මාව අමතන්න. එහෙම නැත්නම් මගේ දෙවලට එන්න මං කවුද කියලා බලන්න. මගෙන් වැඩේ කරගන්න පුළුවන් මොකද්ද කියලා බලන්න. බලලා මගෙන් ගන්න පුළුවන් උපරිම වැඩ ප්‍රයෝජන ගන්න. මොකද මගෙන් පස්සේ මේක ගෙනියන්න කවුරුත් නැති වෙනවා. මේව වැලිලා යනවා. වැලිලී යන ගුප්ත විද්‍යාවේ අවසාන පුරුක තමයි රත්න තිලක. ගුප්ත විද්‍යාව සෑහෙන ප්‍රමාණයක් ගවේෂණය කළා තියෙනවා ආධ්‍යාත්මික පැත්තට ඉදිරියට යන ගමන්ම ප්‍රේක්ෂකවරු වැටෙන්නේ නැති යම් කරුණු ප්‍රමාණයක් මේ කතා කරපු දේවල් වල සියලු වක්කීම් බාර ගන්නවද? අනිවාර්යෙන් බාර ගන්නවා. ඕනම තැනකට ඇවිල්ලා මම ඒක කියන්න මම ඕනම මගේ මේ කතා කරපු වචන සහ මම මේ කියපු සියලුම දේ වගකීම සම්පූර්ණ මාසතු තියෙනවා. ඒ අපිට වැදගත් වෙන්නේ අවසාන වතාවට ප්‍රේක්ෂකව ඔබ පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. ඔබට දැනෙන දේ හැඟෙන දේ මේ වැඩසටහන පුරාවටම සිටියනම් අපිත් එක්ක අද කතා බහට එකතු වෙන ජ්‍යොතිර්විද්‍යා දේශකීර්තිශී ශාන්ති කර්ම විභූෂණ භූත විද්‍යා විභූෂණ යන්ත්‍ර මන්ත්‍ර බලිතොයිල් අධ්‍යක්ෂක ගුප්ත විද්‍යා විශාරද දේශශක්ති දේශමාන්‍ය විශ්වකීර්තිශී ජනරංජන ලංකාපුත්‍ර ගෞරව ආචාර්ය PVM රත්නතිලක පරපුරේ ගුප්ත විද්‍යා පරපුරේ අවසාන පුරුකත් එක තමයි මෙලෙස කතා බහ ඉවතුනේ. පෙම් ස්තුතියි අපිට එකතු වුණාට. ආයිබෝවන් ඔබ සියලු දෙනාටමත් ඉතින් 33 කෝටියන් දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් උතුම්සත්පත් නම්මා මෑණියන් වහන්සේ ඇතුළු කොට වැඩ ඉන්නා වූ සියලුම දෙවියන්ගේ දේව ආශිර්වාද ලැබිලා මේ ගවේෂණය කරන්නා වූ මේ වැඩසටහන් මීට වඩා හොඳ වැඩසටහන් පෙළකට යොමු වෙන්න ඔය සියලු දෙනාටම මගේ ආශිර්වාදෙත් මේ දෙවිලේ ආශිර්වාදෙත් ලබා දෙනවා. බොහොම ස්තුතියි. මේ මනසේ ගැඹුරටම සොයන මනස්මානි අපි ආයෙත් අපි මනස්මානී යනු ගවේෂණාත්මක එක්තරා ගුප්ත වැඩසටහනක් වන අතර මෙම ඉදිරිපත් කරනු ලබන වැඩසටහනේදී සම්පත්දායකයා විසින් කරනු ලබන ප්‍රකාශ අනාවරණයන්ගේ පූර්ණ වගකීම ඔහු සතු වන අතර සමාජගත වන තොරතුරු සහ මධ්‍යන්ගේ හිමිකාරීත්වයේද ඔහු සතු වේ.